නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කාරුණික පින්වත්නි පින්වතුන්ලාට මා තව ධර්ම දේශනාවක් දේශනා කරනවා පින්වතුන්ලා ඒකත් මුලින් අහගන්න අනුපුබ්බේන මේදාවි තෝකතෝ කංකනේ කනේ කම්මාරෝ රජතස්සේව නිද්දමේ මලමත්තුනෝ පාරමික පින්වත්නි මේ බණපදයේ ධම්මපදයට අයිති මල වර්ගයට අයිති බණපදයක්. එතකොට පින්වතුන්ලාට මේ බණපදයේ තියෙන අර්ථය මම පැහැදිලි කරලා දෙන්නම්. එතකොට දීලා වින්වතුන්ලා මේ මග ගිහිල්ලා මේ සියලු සංසාර දුක් කෙලවර කරගන්නයි කියලා මම වින්වතුන්ලාට මතක් කරලා ඉන්නවා. එතකොට මේ බණපදයේ තියෙන්නේ අනුපුබ්බේන මේදාවි. තෝකතෝකං කණේ කණේ. කම්මාරෝ රජ තස්සේව නිද්ද මේ මල මත්තුන. ඒකේ සරල තේරුම තමයි රත්තරන් කරුවට රත්තරන් කෑල්ලක් ගිහිල්ලා දුන්නාම ඒ රත්තරන් කරුව මොකද කරන්නේ? ඒ රත්තරන් කෑල්ල උණු කරලා ඒගොල්ලොන්ගේ අර යන්ත්‍ර රූත කෝයේ දාලා මකනවා කියන්නේ. උඩ කියන්නේ උණු කරලා මේව කරලා බලනවා. ඒක තමයි අනුපුබ්බේන මේදාවි තෝකතෝකං කණේ කණේ. එයා වරින් වර මේවා උණු කරලා මේවා කරලා වෙලා රත්තරන් වල තියෙනනේ කුණුබොර. ඒ කුණුබොරත සේරම ඉවත් වෙන තුරු මෙයා පරීක්ෂා කර වරින් වර බලනවා. තව තියෙනවා නම් ආයෙත් ඒක උණු කරලා මේවා කරලා කුණුබොර ඉවත් කරනවා. ඒක තමයි අනුපුබ්බේන මේදාවි තෝකතෝකං කණේ කණේ. හෙමින් ටික වරින් වර පරීක්ෂා කරලා බලන තව තියෙනවද කියලා. කම්මාරෝ රජ තස්සේව ඒ කර්මාන්ත කරුවා රජ තස්සේව රත්තරන් වල තියෙන කුණු බොර සියල්ල ඉවත් කරනවා. වරින් වර පරීක්ෂා කර. ඒ වගේ මේ නිවනට දකින්න යන උජ්ජලයා රත්තරන් කරුව උපමා කරගෙන කණේ කම්මාරෝ රජ තස්සේව රත්තරන් කරුවා රත්තරන් කෑල්ලේ තියෙන කුණු බොර ඉවත් කරන්න තේ නිද්ද මේ මල මත්තන. නිද්ද මේ මල මත්තනෝ කියන්නේ නිවනේ තියෙන කෙලෙස් මල. කෙලෙස් මල ටික අයින් කරන්න ඕන. දැන් කෙලෙස් මල තියෙන්නේ මොනවද නිවනේ? ඔය නීවරණ ධර්මයන්. නීවරණ ධර්මයන් කියන්නේ නිවන වහනවා. නිවන ආවරණය කරනවා. නිවන වැහෙනවා. මොනවද වැහෙන්නේ? බාහිරේ ගත්තා වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ගෙන් හටගන්නා වූ උපක්ලේශයන් නිසා නිවන වහනවා. දැන් මේ අසුත්තත පුජ්ජඥයාගේ ස්වභාවය මේක තමයි. බාහිරේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට මුලා විලා ඒවා නිත්‍ය සුඛ ආත්ම වශයෙන් තමයි ගන්න. එතකොට නිවන වැහෙනවා. නිවන වැහිලා නීවරණ වෙනවා. නීවරණ කියන්නේ නිවන වහනවා. මොකද මේ බාහිරෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරගෙන නිවන වහ ගන්නවා. එතකොට මේ නිවන වහගත්තාම මේ සත්වයාට අසුත්තත පුජ්ජඥයාට මේ සංසාර දුක් කෙලවර කරගන්න හම්බෙන්නේ දුකෙන් දුකටමපත් වෙනවා. දුකෙන් දුකටමපත් වෙලා කලින් පෙන්නලා දුන්නා වගේ සතර අපායටම වැටෙනවා. සතර අපායට වැටෙනවා. ඉතින් මේ සතර අපායෙන් බේරෙන්න නම් නිවනේ තියෙන කෙලෙස් මල ඉවත් කරගන්න ඕන. නිවනම කියන කෙලෙස් මල ඉවත් කරන්නේ නැතුව නිවන දකින්න බෑ. නිවන දකින්න නම් නිවන වහගෙන තියෙන කෙලෙස් ධර්මයන්ගෙන් ඉවත් වෙන්න ඕන. අස් කරගන්න ඕන. අර රත්තරන් කරුව රත්තරන් කෑල්ලේ කුඹුර ඉවත් කරන්නාසේ මේ නිවන් දකින්න කැමති සෑම පුද්ගලයෙක්ම නිවනේ තියෙන කෙලෙස් මල අයින් කරන්න ඕන. එතකොට රත්තරන් කරුවට රත්තරන් කෑල්ල දුන්නාම ඒක උණු කරලා මේක කරලා කුණුබොර තේරම ඉවත් කරලා තමයි Tamanට අවශ්‍ය කරන රත්තරන් භාණ්ඩය හදන්න පුළුවන්.
කරාබු දෙකක්, මාලයක්, මුද්දක්, ඔයා වලලු දෙකක්, ඔය ආදී මොනවා හරි හදන්න පුළුවන්. ඒවා සේරම ඉවත් කරාට පස්සේ මේ අසුත්තත පුජ්ජණයට මොකද නිවන දකින්න නම් මේ පස්තොරෙන් ගන්නා උපක්ලේශන සහ මුලින්ම ඉවත් කරන්න ඕන. සහ මුලින්ම ඉවත් කරාම තමයි නිවන දකින්න හම්බ වෙන්නේ. මේ නීවරණ ධර්මයන්ගෙන් නිදහස් වුණාම. නීවරණ ධර්මයන් හටගන්නේ පස්දොරින් හටගන්නා වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් නිසා ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් වලට මුලා වෙනවා. මුලා වෙලා අන්ත දෙකට අහු වෙනවා. ඇහැට දකින රූපේ ලස්සනයි ප්‍රියයි මනාපයි කියලා අල්ලගන්නවා. ඕකට කියනවා කාම සුකල්ලි කාණි යෝගය කියලා. එතකොට ඇහැට පේන රූපෙට අවලක්ෂණයි අප්‍රියයි අමනාපයි කියලා අල්ලගන්නවා. එතන අත්ත කියලා මතානුයෝගය. ඒ කියන්නේ දේශය. එතකොට ලස්සන කියන එකට ඇලෙනවා අවලක්ෂණයි කියන තැන ගැටෙනවා. උතන තමයි ලෝභ දේශ දෙක ඇලීම ගැටීම. එතකොට මේ අන්ත දෙක භාවිතා කරන නිසා අසුතුත පුජ්ජණයා මෝහය කියන්නේ මුලා වෙනවා. අන්ත දෙකට මුලා වෙනවා. අන්ත දෙකට මුලා වෙලා මේ සත්‍ය සංසාරයේ කෙලවරක් නැතුව ගෝර සසරේ අනේක විද දුක් විඳිනවා. එතකොට මේ පස්දොරින් ගන්නා කණෙන් ගන්නා වූ ශබ්ද ඒ ශබ්ද ලස්සනයි ප්‍රියයි මනාපයි. ඒක මගේ කරගන්න. ඊගාවට ඒකට ඇලෙනවා. එතන ලෝභය. ඊගාවට ඒක තමයි කාම සුකල්ලිකාණි යෝගය කියන්නේ. කණෙන් ඇහෙන ශබ්ද ලස්සනයි ප්‍රියයි මනාපයි කියලා ගන්න. ඊගාවට කණෙන් ඇහෙන ශබ්දෙට ගැටෙනවා. ඒ ශබ්ද ලස්සන නෑ හොඳ නෑ. අමිහිරි. ඒකට ගැටෙනවා. එතන දේශය හට ගන්නවා. එතකොට එතන අත්ත කියලා මතානුයෝගය. ඉතින් දැන් මේ අන්ත දෙකේ භාවිතා කරන හින්දා මෝහය මුලා වෙනවා. අන්ත දෙකට මුලා වෙනවා. අන්ත දෙකට මුලා වෙලා අනේක විදිහ යනවා සසර. ඇහැට රූප, කනට ශබ්ද, නහයට ගඳ සුවඳත් ඒ විදියම තමයි. සුවඳ ඒකට ඇලෙනවා, දුගඳ එකට ගැටෙනවා. එතකොට දිවට රස මුසු, රසවත් දෙයට ඇලෙනවා, නීරස දෙයට ගැටෙනවා. ශරීරයට ස්පර්ශත් ඒ විදියමයි. එතකොට මේ පස්දොරෙන් වෙන්නේ මොකද? නිවන වහන ධර්මයන් තමයි හටගන්නේ. එතකොට මේ සත්‍යයට මොකද වෙන්නේ? ප්‍රියෙහි විප්පයෝගෝ දුක්ඛෝ අප්‍රියෙහි සම්පයෝගෝ දුක්ඛෝ යං කිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එතකොට ප්‍රියයන්ගෙන් විව්වීම දුකක්. ප්‍රියයන් කියන්නේ මොකද්ද? අර ලස්සනයි කියන රූපය හද ගන්ධ රස ස්පර්ශ පස්තොරෙන් ගිනේවට හොඳයි කියලා ගන්න එක ක්ෂණයෙන් ඇති වෙලා නැති වෙලා යනවා. ඇති වෙන නැති වෙන තැන මොකද්ද වෙන්නේ? ඒ ප්‍රිය මනාපදේ නැති වෙනවට ඒකට කියනවා ප්‍රියෙහි විප්පයෝගෝ දුක්ඛ. ඒක ඊළඟට අප්‍රියේ සම්පයෝගෝ දුක්ඛ. අප්‍රියේ සම්පයෝගෝ දුක්ඛ කියන්නේ ඒ ඇහැට පේන කනට ඇහෙන පස්දොරට එන එකට ගැටෙනවා. එතන දේශය හට ගන්නවා. එතකොට අප්‍රියං එක්වීම දුකක්. ඒ කියන්නේ ඒක ගැටෙන එක දුකක්. ඒ කොටින්ම කියනවා නම් අත්ත කියලා මතානුයෝගයක් දුකක්. දැන් කාමසුකල්ලිකානුයෝගයක් දුකක්. ඇලෙන එකක් දුකක්, ගැටෙන එකක් දුකක්. ඒක තමයි උතන පේනල් දුන්නේ බුදුනාන්තේ පියේවි විපයෝගෝ දුක්ඛෝ අප්‍රිය සම්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛ. නිරන්තරයෙන්ම දුක් ගොඩක් හදනවා. තම්පි දුක්ඛං සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. යටත් පිළිසෙයින් මහණෙනි මේ පංච උපාදානස්කන්ධය තමයි මේ දුක් ගොඩ හදා දෙන්නේ. කොහොමද දුක් ගොඩ හදාලා දෙන්නේ? පද්දොරට එනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්. ගත්තපුව නැවත නැවතත් එනවා. තත්ත්ව තත්තාබිනන්දනි. නැවත නැවතත් හට ගන්නවා. ඒ හට ගන්න හින්දා ඇලෙන තැන ගැටෙනවා. ඇලෙන තැන මේ ඇලෙන තැනින් වෙන්වීමත් දුකක්. ගැටෙන තැනින් වෙන්වීමත් දුකක්. ඇලීම් ගැටීම් දෙකම දුකක්. ඒ මොකද මේක ක්ෂණයක් පාසා ඇති වෙවි නැති වෙවි යනවා. ඒ නැති වෙන තැන ඇලෙන තැන ගැටෙන තැන හැම තැනම හදන දුක් ගොඩක්. මේ පංච උපාදානස්කන්ධය විසින් තමයි මේක වෙන්නේ. පංච උපාදානස්කන්ධය කියන්නේ සංඥාවක් එන්නේ. සංඥාව කියන්නේ රූප සංඥා, ශබ්ද සංඥා,
ගහන සංඥා, යුවා සංඥා, පොට්ටබ්බ සංඥා. ඊගාට මනෝ සංඥා. මනස නෙමෙයි ඔක්කොම ගන්නෙ. එතකොට ওই පද්දොරින් අරගෙන ඉන්නේ මොනවද සංඥාවල්. ඉස්ලාම එන්නේ සංඥාවල්. එතකොට ඇහැට දැකපු රූපයක් කලින් ගත්තු රූපයක්. ඔකට උදාහරණයක් වශයෙන් කියනවනම් දඹදිව ගියයි කියලා කියමු. ඒ ඇහැට දැකපු රූප සේරම අල්ලගෙන ඇලින් ගැටින් දෙක හට ගන්නවා. ඒක නැවතත් උපාදානය කරගෙන තියෙන නිසා තණ්හාව කියන්නේ බලාපොරොත්තු තියාගත්තු හින්දා නැවතත් මේ සත්වයාට ඒක මතක් වෙවි එනවා. එනකට මොකද වෙන්නේ? සංකාර වෙනවා. සංකාර කියන්නේ මොකක්ද? සංකාර කියන්නේ පස්තොරෙන් ගන්නේවා නැවතත් පස්තොරට එනවා. ඇහෙන් ගත්තු රූප එනවා ඇහැට, කනෙන් ගත්තු ශබ්ද එනවා කනට, නහයෙන් ගත්තු ගඳ සුවඳ එනවා නහයට, දිවෙන් ගත්තු රසමුසු වෙනවා දිවට, ශරීරයෙන් ගත්තු ස්පර්ශ එනවා ශරීරයට. ඒ අරගෙන හින්දා මනට ධර්මතාව එනවා. ඕක තමයි ස්වභාවය. එතකොට මනට ධර්මතා නිසා තමයි මේ සත්වයාට ඇලී ගලී වාසය කරන්න වෙලා තියෙන්නේ. එතකොට ඇහෙන් ගත්තු රූපයක් වෙනවා, කනෙන් ගත්තු ශබ්දයක් වෙනවා, නහයෙන් ගත්තු ගඳ සුවඳක් වෙනවා, දිවෙන් ගත්තු රසමුසුත් වෙනවා, ශරීරයෙන් ගත්තු ස්පර්ශයක් වෙනවා. ඇහෙන් ගත්තු රූපේ සංඥා වශයෙන් එන්නේ. ඒක තමයි සංඥා ස්කන්ධ කියන්නේ. සංඥා ස්කන්ධ කියන්නේ කඳු ගොඩ ගහගෙන තියෙන සංඥාවක් වශයෙන්. මොනවාද කඳු? රූප සංඥාවල්, ඇහෙන් දැකපු කනින් අහපු ශබ්ද සංඥාවල්, නහයෙන් ගත්තු ගන්ධ සුවඳ සංඥාවල්, දිවෙන් ගත්තු රසමුතු සංඥාවල්, ශරීරයෙන් ගත්තු ස්පර්ශ සංඥාවක් අරගෙන පද්දොරින් අරගෙන ඊගාට මනෝ සංඥාවල් වශයෙන් ගන්න. මනසේ තැම්පත් වෙනවා. එතකොට මේ සංඥාවල් එනකොට අර කලින් සංඥාව එනකොටම ඊගාවට සංකාර වෙනවා. සංකාර වෙනවා කියන්නේ ඇහෙන් දැක්ක රූපේ නැවතත් ඇහැටම එනවා. ඇහැටම එනවා. එදා දැකපු විදියටම මේ ඇහැට එනවා. චක්කු ඉන්ද්‍රියගේ හට ගැනීම වෙනකොටම ඇහැට එනවා. හැබැයි මේ අසුත්තත පුජඥයට මේක පේන්නේ නැහැ. ඇහැට අර එදා දැක්කා වගේ එතනදි බාහිරයේදී දෙයක් තමයි දැක්කේ. නමුත් බාහිරයේ දැකීමක් නෙවෙයි මෙතන තියෙන්නේ අභ්‍යන්තරයේ දැකීම. ඒක තමයි කියන්නේ චක්කු ඉන්ද්‍රිය කියලා. ඒ චක්කු ඉන්ද්‍රියගේ හට ගැනීම ඇති වෙනවා. ඇහත් රූපයක් ගැටීම. ඇසත් රූපයක් ගැටෙනකොට මේ අර එදා වැඳපු පුටපු දඹදිව ගිහිල්ලා කරපු ඒවා එක්කම මේ ඇස් දෙකට ගත්තපු ඒවා එක්කම එනවා ඇහැට. ඇසට එනවා. ඔකට මම උදාහරණයක් වශයෙන් කියන්නම්. මම කලින් කියලා තියෙනවා. මේක හොඳට බලන්න. දැන් කණ්ණාඩිය ගාවට ගිහිල්ලා ගමනක් යනකොට ඇඳලා පැනඳලා හොඳට මුල ඇස්තිලා මේක කරලා යනවා. ශරීරය දිහා බලාගෙන අඩුපාඩු මොනවද කියලා බලාගෙන ඉවරලා තමයි යන්නේ. මෙච්චර කාලයක් බැලුවේ මේ ශරීරය දිහා අඳින්න බලන එකක් දිහානේ. දැන් මෙතනදි මම කියනවා පින්වතුන්ලා කණ්ණාඩිය ගාවට ගිහිල්ලා ඇස් දෙක දිහා බලන්න. ඇස් දෙක දිහා බලනකොට ඇස් දෙක දිහා බලලා ඇස් දෙකේ සිහිය ගේන්න කෙලින්ම කළු ඉංගිරියාව ගාවට. කළු ඉංගිරියාවට. ඇහි මැද්දේ තියෙන කළු පාට සුට්ටි රවුමක්. අනේ ඒක තමයි කළු ඉංගිරියාව කියන්නේ. ඒ ඉංග්‍රියාව ගාවට අරගෙන හොඳින් බලන්න පරීක්ෂා කරලා කණ්ණාඩිය දිහා තමන්ගේ ඇස් දෙකේ ඉන්නේ කවුද කියලා. ඒතකොට ඇස් දෙකේ ඉන්නේ කවුද? තමන් ඇස් දෙක දිහා බලන් ඉන්නේ තමන්නේ. තමන්ව පේනවා තමන්ට. තමන්ගේ ඇස් දෙකට. ඕක තමයි ඉන්ද්‍රියයන්ගේ හට ගැනීම කියන්නේ. එතකොට මේක පේන්නේ අසුචිත පුච්චඥයට. එතකොට එදා විඳපු විදියටම ඇහෙන් ගත්තු රූපයට එදා විඳපු විදියටම විඳිනවා කියන්නේ වේදනාව. එතකොට සුව දුක් උපේක්ෂා. එතකොට සුව දුක් උපේක්ෂා කියන්නේ ලක්ෂණයි අවලක්ෂණයි. උපේක්ෂා කියන්නේ මධ්‍යස්ථයි. ලක්ෂණ නැහැ, අවලක්ෂණත් නැහැ. ඔයින් ඒකට තමයි දා ගත්තේ ඒ විදියටම ඒ අයුරින්ම ඇහැට පෙන්වනවා. කනට ගත්තු සද්දෙත් ඒ අයුරින්ම එනවා කනට. සෝත විඥාණයට. සෝත විඥාණයට එනවා. ඒක මෙහෙම බාහිරින් පෙන්වන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඇහෙන් විතරයි පෙන්වන්න පුළුවන්. එතකොට නහයට ගත්තු ගඳ සුවඳත් එනවා. ඒකත් ඒ අයුරින්ම තමයි. ඒක පෙන්වන්න විදියක් නැහැ. ඊළඟට දිවට රසමුතු කාපු බීපු ඒ වගේ රස එනවා. ඒ විදියටම. ඒකත් ඒ අයුරින්මයි. එතකොට ශරීරයට ස්පර්ශ.
ශරීරයට ස්පර්ශයත් ඒ අයුරින් වෙනස් වෙන්නේ නැහැ පොඩ්ඩක්වත්. ඊළඟට මනට ධර්මතා. මනට ධර්මතා කියන්නේ ඒ පස් දොරෙන් ගත්තා වූ අරමුණු දරාගෙන තියෙන්නේ මනස එදා ගත්තු විදියටම මනස එදාට භුක්ති විඳිනවා. මනස භුක්ති විඳිනවා. එතකොට මේ සත්වයාට කිසිම මොහොතකට ගැළවීමක් නැහැ. එතකොට මේ පස්තර නිසා මේ සත්වයා සංසාර සාගරේ ගැලීලා ඇලීලා ගිලීලා විනාශ මුඛයටපත් වෙනවා. දුකෙන් දුකටමපත් වෙනවා. එතකොට මේ පස්තර නිසාම තමයි මේ සත්වයාගේ අවිද්‍යාව තියෙන නිසා මේකට මුලා වෙනවා. මුලා වෙලා අන්ත දෙකකට බෙදා ගන්නවා. බෙදාගෙන කෙලෙස් ධර්මයන් වලට අසු වෙනවා. කෙලෙස් ධර්මයන් කියන්නේ අකුසල මූල ධර්මයන් තුන, ලෝභ දේශ මොහ තුනට අහු වෙනවා. තුනෙන් එකකට අහු වෙනවාම තමයි. ඕකට කෙනෙක් ගැහුවත්, බැන්නත්, කෑවත්, බිව්වත්, වැන්දත්, පිටුවත් මොන්නම දේ කරත් ඔය ගති තුනට අහු වෙනවමයි. ගති තුනෙන් එකකට අහු වෙනවමයි. ඒක තමයි මේක ස්වභාවය. සසර ස්වභාවය. ඒක නිසා මේ සත්‍යයට කොතනකවත් මොහොතකටවත් සැපක් නැහැ. භවයාගේ සැපක් කොතනකවත් බුදුන් වහන්සේ අසුරු සැනක් ගහන තරමවත් භවයේ සැප නැහැ කියලා බුදුන් වහන්සේ පෙන්වන්නේ. ඒක එහෙමම තමයි. මොහොතකටවත් සැපක් නැහැ. සැපක් විඳින්නේ කොහොමද? මේ දුක් ගොඩක් නේ හදන්නේ තිස්සෙම පංච පාරස්කන්ධය හට ගන්න ඕනේ. එතකොට ඇහැටගත් රූපය එනවා. ඒකට කියන සංකාර මේ අවිද්‍යාව සංකාර වෙනවා කියන්නේ රැස් වෙනවා. සංකාර කියන්නේ රැස් වෙනවා. නැවත නැවත රැස් වෙනවා. ඇහැට රූප එනවා, කනට ශබ්ද එනවා, නායට ගඳ සුවඳ. ඔය වගේ පස් දොරින් ගත්තපුවා පස් දොරින් නැවත නැවත එනවා. ඒකට කියන සංකාර. ඕකට කියන්නේ සංකාරා පරමා දුක. සංකාරා පරමා දුක. දුකට අන්තිම පරමා දුක කියන්නේ අන්තිම දුක මේ පස් දොරට ඉන්ද්‍රයන්ට එන එක අරමුණු. ඊළඟට සංකාරපච්චය විඥානෙ. ඊගාට විඥානයේ තමයි මේ තොරතුරු ටික එක්කම විස්තර කරලා ගවඩා කරලා තියෙන්නේ. විඥානෙ තියෙන්නේ. ඒ විඥානය එකතු කරගෙන තියෙන මොනවද? කර්ම වශයෙන් එකතු කරගෙන තියෙන්නේ. කර්ම වශයෙන් එකතු කරගෙන තියෙන්නේ කොහොමද? අතීත චේතනාවත් අනාගත චේතනාවත් දෙකක් නිසා වර්තමාන තීර්ණ චේතනා නම්රයි කර්මය හදනවා. අතීතය කියන්නේ තමන්ගේ සිහියට. සිහිය තියෙන්නේ අතීතය කියන්නේ දැන් මේ මොහොතේ ඉඳලා ඊට පස්සට ගිහපු කලින් ගත්ත පුවා. පස් දොරෙන් ගත්ත. ඕකට කියනවා අතීතය කියලා. අනාගතය කියන්නේ හිත. හිත අනාගතය කියන්නේ එතෙන්ට අනාගතයට බලාපොරොත්තු කියා ගන්නවා. නැවත නැවත හිතනවා මේක ඕන කියලා. ඒක තමයි තණ්හාව කියන්නේ. එතකොට හිතට අනාගත බලාපොරොත්තු කියා ගන්නවා. හිතට ඒක ගැන දුන්නා. සිහිය ගැන හිතට දෙනවා. හිත ගැනල්ලා විඥානේ තැම්පත් කරනවා. විඥානේ තැම්පත් කරන්නේ කර්ම. විඥානේ කර්ම රැස් කරන්නේ කර්මමයි. ඒක නිසා අතීත චේතනාවත් අනාගත චේතනාවත් දෙකක් නිසා වර්තමාන. ඒ කියන්නේ අතීතයත් අනාගතයත් දෙක මරණු අතීතයත් නූපන් අනාගතයත් දෙකක් නිසා වර්තමානයේ කියන්නේ මේ මොහොතේම. මේ මොහොතේ. තීර්ණ චේතනා නම්රජ් කර්මිය. තීර්ණ චේතනා කියන්නේ මුලින් පළමුවෙන් අරගත්තපු එක තීරණය කරගත්තු විදියටම ඒ චේතනාව නැවත නැවතත් කර්ම රැස් කරනවා. බලන්න කොච්චර භයානකද කියලා මේක. නැවතත් කර්ම රැස් කරලා. එතකොට සංඥා ස්කන්ධ බාහිරේ තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන සංඥා ස්කන්ධ. ඊගාවට සංකාර ස්කන්ධ පස් දොරට රැස් වෙන ඒවා ගහ ගන්න පස් දොරේ මේවා එතන ස්කන්ධ. ඊගාවට විඥාන ස්කන්ධ. විඥානයේ තියෙන ස්කන්ධ සේරම පස් දොරෙන් ගත්ත පුළුවන්. කර්ම ස්කන්ධ. එතකොට වේදනා ස්කන්ධ. විඳපුවත් ස්කන්ධ වශයෙන් ගොඩ ගහගෙන තියෙන්නේ. සුව දුක් උපේක්ෂා වශයෙන්. ඊගාවට නාම රූප ස්කන්ධ. නාම රූප දෙකේවත් ගොඩ ගහගත්තපුව නාම රූප දේව ඇදිච්ච මේ ගොඩ නැගිලු ඒවත් සේරම ස්කන්ධ වශයෙන් ගොඩ ගහගෙන තියෙනවා. ඒක තමයි බුදුන් වහන්සේ දේශනා කරේ පංච උපාදාන ස්කන්ධා දුක්ඛ කියලා. කඳු පහක් ගොඩ ගහගෙන තියෙන දුක්. කඳු පහක් දුක් ගොඩක් තියෙනවා. දැන් මේ කඳු පහ ගොඩ ගහගෙන තියෙන්නේ ක්ෂණයක් පාසා අතරක් නැතුව මොහොතක්වත් නැතුව කර්මම රැස් කරලා කඳු ගහගෙන තියෙනවා.
එතකොට මේ කඳු ගොඩ ගහගත්තු කඳු සම්පූර්ණයෙන්ම අයින් කරන්න නිෂ්හස් කරන්න ඕන. පංච උපාදාන ස්කන්ධය සම්පූර්ණයෙන්ම නිරෝධ කරගන්න ඕන. ඒ කඳු ගොඩක් ගහගෙන තියෙන. ගත්තේ කොහෙන්ද? පස් දොරෙන් විතරයි. පස් දොරෙන් තමයි ගන්නෙ. ගන්න කෙනෙක් නැහැ. සත්‍යය පුජ්‍යලයක් මෙතන කිසි කෙනෙක් නැහැ. හේතු ප්‍රත්‍යයෙන් හට අරගෙන හේතුන් නිසාම නැති වෙලා යනවා. ඇතිවීම නැතිවීම වෙනවා. මේක තමයි මේ සසරේම තියෙන භයානක ස්වභාවය. තාම භයානක ස්වභාවය. මේක සෑම කෙනෙකුටම සෑම සත්‍යයකටම මේක සිද්ධ වෙනවාමයි. උපැත්තෙන් අන්ධ වුණක් තියෙනවා. උපැත්තෙන් ගොළු වුණක් තියෙනවා. උපැත්තෙන් බිහිරි වුණක් තියෙනවා. උපැත්තෙන් දුබල අතපය දුබල වුණක් තියෙනවා. මේ එක්කම තිබුණත් එයා ආවේනිකව එතනින් ගොඩ ගහගෙන තියෙන කර්ම. පංචමහා ඛණ්ඩේ ගොඩ ගහගෙන තියෙන්නේ. ඇහැ නුපුන්නයි කියලා රූප ශබ්ද ගන්ධ රස කියන්නේ ඇහැට පේන්නේ තමයි. නමුත් ඒ අන්ධයා මොකද කරන්නේ? ඇස් දෙක පේන්නේ නැති. එයත් අරමුණු එතනින් හදනවා. හැබැයි ඒවා හරිද වැරදිද කියලා දන්නේ නැහැ. මෙයා ඒ වුණත් ට්‍රැස් කරගන්නවා. කාන්තහන සද්දත් එහෙමයි බිහිරට. එයාට මේ ශබ්ද නැහුණට අභ්‍යන්තරේ වෙන ශබ්ද ඇහෙනවා. ඒ ශබ්ද තමයි මෙයා උපාදානය කරන්නේ. ඔය එකක්වත් සුළු කොට නෙවෙයි තියෙන්නේ, එක්කම තියෙන පංචපාණඛණ්ඩය. එනවා ඉතින් අඳගොළු බීගන්ට පංචපාණඛණ්ඩය නැති වෙන්න එපා. එහෙම නැහැ. එක්කොටම තියෙනවා. එතකොට මේ පුද්ගලයෝ එක්කෙනෙකුටවත් ගොඩ එන්න බෑ මේ පංච උපාදානස්කන්ධය නැති කරගන්න. එතකොට පංච උපාදානස්කන්ධය නැති කරගන්න වැඩපිළිවෙලක බුදුන් වහන්සේ දේශනා කළා. එතකොට මේ සත්‍යය රැස් කර යන්නේ මොනවද? කර්මමයි. වර්තමානයේ කර්ම හදනවා. වර්තමානයේ තමයි නිවන තියෙන්නේ. දැන් මේ අසුත්තුත පුජ්ජණයට මොකද වෙන්නේ? මරණු අතීතය අල්ලගෙන නූපන් අනාගතයට බලාපොරොත්තු තියාගෙන අනාගතේ ඉපදිලා නැහැ. ඉපදිච්ච නැති අනාගතයට බලාපොරොත්තුවක් තියාගෙන වර්තමානයේ කර්ම රැස් කරගන්න. එතකොට වර්තමානයේ තියෙන්නේ නිවන. ඉතින් එතන ඉන්න මේ අසුත්තුත පුජ්ජණය දන්නේ නැති හින්දා නිරන්තරයෙන්ම අතීතයේ ඉඳලා නිවනට උඩින් පැනලා අනාගතයට බලාපොරොත්තු තියෙනවා. ඔන්න ඕක තමයි ස්වභාවය. ඒක තමයි මරණු අතීතය නූපන් අනාගතයක් කියන්නේ. අතීතය කියන්නේ සිහිය තමයි ඔය ගත්තපු එක්කම තියෙන්නේ. සිහිය ගිහිල්ලා වර්තමානයේ නිවන තියෙන තැන නිවනට උඩින් පැනලා ගිහිල්ලා අනාගතයට බලාපොරොත්තු දෙනවා. අනාගතයට බලාපොරොත්තු වෙන හින්දා වර්තමානයේ කර්ම හදනවා. ඔක තමයි අතීත චේතනාවත් අනාගත චේතනාවත්. නිසා දෙකක් නිසා වර්තමාන තීර්ණ චේතනා නම් කර්මය හදනවා කියන්නේ ඔන්න ඕකට. මේක සත්‍ය පුද්ගලයෙක් කියලා කෙනෙක් මෙතන හදන්නේ නැහැ. ස්වාභාවිකවම හේතු ප්‍රත්‍යයෙන් හට අරගෙන හේතු ප්‍රත්‍යම නැති වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඔය හැම අරමුණකම පස් දොරෙන් එන්නා වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් නිසා මොකද වෙන්නේ? ප්‍රියෙහි විපයෝගෝ දුක්ඛෝ අප්‍රියෙහි සංපයෝගෝ දුක්ඛෝ. ප්‍රියංගෙන් වෙන්වීම දුක. ප්‍රියං කියන්නේ අර තමන් කැමති අරමුණු වලින් ඈත් වෙන එක දුක. ඒක ඇතිලා නැති වෙලා යනවනේ. නවතින්නේ නැම හොතක්වත්. එතන දුක හට ගන්න. එතකොට අප්‍රියෙහි සංපයෝගෝ දුක්ඛෝ. තමන් අකමැති දෙයක්. පද්දොරෙන් එන්නා රූපයක් හෝ සත්‍යයක් හෝ ගන්ධයක් හෝ රසයක් හෝ ස්පර්ශයක් හෝ පස්තොරෙන් කොයිම අරමුණාවක් ඒක ගැටීම දේශය එතනත් එයා මොකද කරන්නේ? මෙතනම අර ඇලෙන තැන වගේම මේකත් නැති වෙනකොට එයාට දුක් ගොඩක් ඇතිවෙනවා. ඇලෙන එක දුකයි, ගැටෙන එකත් දුකයි. ඇයි? ඒකත් ගැටිලා නතර වෙන්නේ නැහනේ. ඒකත් නැති වෙලා තව එකක් එනවා. ඕක තමයි අන්ත දෙක ඇතිවීම නැතිවීම තමයි දුක හදන්නේ. ඒක තමයි ප්‍රියෙහි විපයෝගෝ දුක්ඛෝ අප්‍රියෙහි සංපයෝගෝ දුක්ඛෝ යං කිච්ඡං නලබති සම්පි දුක. මොහොතකටවත් මේ දුක් ගොඩ හදනවා මිසක් සැනසීමක් නැහැ. ඒක දුක් ගොඩ හදන්නේ පංච පාණඛණ්ඩය විසින්. එතකොට මේක සත්‍යයට ගැලවෙන්න පුළුවන් ද බලන්න මොහොතකටවත් නිකම්ම බොරු කරාට එක විකාර කරාට හෝ එකකින්වත් ගැලෙන්න බෑ. තවත් පංච පාණඛණ්ඩ කඳු පහ ගොඩ ගහනවම විතරයි.
සිතීම කීම කිරීම තුන් තැනින් කර්ම රැස් කරගන්න. කඳු පහක් ගොඩ ගහ ගන්න. එතකොට මේ සත්‍යය මොකනව කරේ? කෙඳි වශයෙන් තමයි ගොඩ ගහගත්තේ. කෙඳි වශයෙන් ගොඩ ගහගෙන කඳු වශයෙන් තියෙනවා පහක්. මොනවාද පහ? සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ, වේදනාස්කන්ධ, නාම රූපස්කන්ධ. ඔකට කියනවා පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා. ඔය කඳු පහ හින්දාම තමයි මේ දුක් කොට හදන්නේ. මේවා නැවත නැවත එනවනේ. නැවත නැවත එනවා කඳු පහින්. අරගෙන දෙනවා. මේ සත්‍යය දුකෙන් දුකටමපත් වෙනවා. දුකෙන් දුකටමපත් වෙලා මේ සත්‍යය අසරණ වෙන්නේ. අසරණ වෙන හින්දා මේ සත්‍යය මැරිලා ගිහින් සතර පාය පැත්තිය ලබනවා. ඒක හැමෝන්ටම පොදු සාධාරණ ධර්මතාවයක් පුතඥ සත්‍යයට. එතකොට මේ සත්‍යයට ගැලවෙන්න ඕන ඕවකින් නිදහස් වෙන්න, සතර පාය නිදහස් වෙන්න. ඕනම කෙරුම්කාරයෙකුට මොන පින් දහම් කරත්, මොන දන් දුන්නත්, මොන පෙරහැරවල් තිබ්බා, මොන කටින පූජා තිබ්බත් පංච උපාදානස්කන්ධය මුල් කරගෙනම තමයි කරන්නේ. ඒකට තමයි මනස මුල් කරගෙනම නේ කෙරෙන්නේ. මනසටනේ මේව ඕනේ. මනස කරන ඒවා ඉතින් දුක් ගොඩක්ම තමයි හදා දෙන්නේ. ගැලවෙන්න බෑ. ඒක තමයි මම ධර්මයේ මේ එක එක බහුභූත ඒවා ඇතුල් වෙලා කරලා තියෙනවා. මේවා අල්ලගෙන කියවනවා. මේවට අනුව මිනිස්සු අනුගත වෙලා ඒවා කර ඉන්නවා. අතේ තියෙන තුට්ටු දෙකක් ඉවරයි, කාලයක් ඉවරයි, ශ්‍රමයක් ඉවරයි. මැරිලා සතර පාය උපදින එක පොඩ්ඩක් මොහොතකටවත් නවතින්නේ නෑ. මොන තරම් භයානකද? මොන තරම් අනතුරක්ද මේ සත්‍යයට තියෙන්නේ? මේ ඉදිරි මැරෙන මොහොතට මොන තරම් අනතුරකද මේ ඉන්නේ? ඒ අනතුර කියන්නේ මේ සුනාමියක් එන්න වගේ, වාහනයක් මේ ඇක්සිඩන්ට් වෙලා අනතුරකට ලක්ලා වගේ අනතුරක් නෙවෙයි. මේ අනතුර සදා කාලික සතර පායට දුක් වලට වැටෙනවා. අනේක විද දුක් විඳිනවා, ගැලවෙන්න බෑ. ඒක තමයි බුදුන් වහන්සේ කිව්වේ මහණෙනි සතර පායට වැටෙන්න එපා, ගොඩ එන්න බෑ කියලා. ගොඩ එන්නේ කොහොමද? ගොඩ එන්න බෑනේ. උතුම් මනුෂ්‍යාත්ම ලබාගෙන මේ කරගත්තේ අන්ත දෙක වාහිතා කරා, සතර පායට මග හැදුවා. මධ්‍යම ප්‍රතිපදාවේ ගියේ නෑ. ගියේ නැති හින්දා අන්ත දෙකේ ගිහිලා මරුණාම ඉතින් සතර පායම තමයි. මොකද තමයි සතර පාය මහ විතරයි කියන්නේ. ඉතින් මේ සත්‍යය පස්දොරෙන් අරගෙන ගොඩ කරගෙන මේ අනේක විද අර දේ හොඳයි, මේ දේ නරකයි, මේ දේ නරකයි, මේ දේ හොඳයි, අරයාමියා කියා මේවා කියනවා. ඕක පෙන්න තියෙන්නේ අටලෝ දහම තුල. අටලෝ දහම තුල. ඒ අටලෝ දහමට කම්පා නොවන එක තමයි නිවන් මඟ. අටලෝ දහමට කම්පා වෙන පුතජන අනිවාර්යයෙන්. ඒකම තමයි වෙන්නේ. අටලෝ දහමට කම්පා වෙන නිසාම මේ සත්‍ය දුක් විඳින්න වෙනවා සසර මැරිලා. එතකොට ලාභ අලාභ යස අයස නිന്ദා ප්‍රශංසා සැප දුක. ඔක තමයි අටලෝ දහම. ඔතන තියෙන්නේ ඔය අටලෝ දහම විග්‍රහ කරලා පෙන්නලා තියෙන්නේ ඔය අන්ත දෙක. අන්ත දෙක පෙන්නලා තියෙන්නේ. එතකොට ඒ අන්ත දෙකට අහු වෙනවා ඔතන තියෙන කරුණු හතරක්. ලාභ සත්කාර. ලාභ වලට ඇලෙනවා, අලාභ වලට ගැටෙනවා. ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා. ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා, ලාභ සත්කාර, කීර්ති අපකීර්ති ඊගාවට නිന്ദා ප්‍රශංසා. ඔය දෙකම ලෝභ දේශ දෙකට තමයි බෙදෙන්නේ, අන්ත දෙකට තමයි යන්නේ. ඔන්න ඔය අන්ත දෙකෙන් නිදහස් වුණාම මේ සත්‍යය අටලෝ දහමින් කම්පාවටපත් වෙන්නේ නැහැ. අටලෝ දහමින් කම්පාවටපත් වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? මේ පස්තරේ අරමුණු වලට මෙයා ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. කීර්ති ප්‍රශංසා වලට ගිජු වෙන්නේ නැහැ. එතකොට උපේක්ෂාසහගතව මේ සත්‍යය ඉන්නවා. උපේක්ෂා කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව. මධ්‍යස්ථ එක පැත්තකට අන්තයකට වැටෙන්නේ නැහැ. උපේක්ෂා කියන්නේ ඒක. එතන අන්ත දෙකට නොවැටි උපේක්ෂාගතව ඉන්නවා. එතකොට ලාභයට ඇලෙන්නේ නැහැ, අලාභයට ඇලෙන්නේ නැහැ. ලාභ අලාභ යස අයස. යස අයස ගීති ප්‍රශංසා.
සැප දුක. එතකොට සැපට ඇදෙන්නේ නැහැ, දුකට ගැටෙන්නේ නැහැ. ඔය අන්ත දෙක තමයි ඔය පෙන්වලා තියෙන බුදුන් වහන්සේ. අටලෝ දහම. එතකොට මේ අටලෝ දහමින් කම්පා නොවන තැනටපත් වෙන්න ඕන මේ සත්‍යයට මේ සසර දුක් නිමා කරගන්න. වෙන මොන ක්‍රමයක් අම්ම නැහැ. වෙන මොන ක්‍රමයක් අම්ම නැහැ. එතකොට මේ සත්‍යය මොකද මේ නිරන්තරයෙන් හේතු ප්‍රත්‍යයෙන් අට අරගෙන නැතිලා යන්නේ මොහොතක් පාසා. ඉන්නෙම මේ සත්‍යය දුක්ගොඩේ ඔයාට ළමින් එකක් අල්ලගෙන මේ පැත්තට ඇලෙනවා මේ පැත්තට ඇලෙනවා. එක පැත්තක් අල්ලගන්න. ඇහැට පේන දෙයට ඇලෙනවා ඇහැට පේන දෙයට ගැටෙනවා. ඕක තමයි අන්ත දෙක. ඕක තමයි ඇත නැත කියලා කියන්නේ. ඇත කියලා හිතාගෙන එතන අල්ලගනවා එතන ඇති දෙයක් නැහැ. නැත කියලා එතන අල්ලගන්න එතන ඇති දෙයක්වත් නැහැ. මොකක්වත්ම නැහැ. ඇත නැත. ඕක තමයි කාමසුඛාලිකානියෝගේ අත්තිකිටමතානියෝගේ කියලා පසු ඊට පස්සේ ඉස්සරහට බුදුනාත් දේශනා කළා. එතකොට බුදුදහමේ නිවන ශූන්‍යයික. ශූන්‍ය කියන්නේ හිස්. ඇතත් නැහැ නැතත් නැහැ. හැලින්නේ නැහැ ගැටෙන්නේ නැහැ. එතන හිස්. කවුරුවක් පුජ්‍යලෙක් නැහැ. එතකොට ඒ தත්වයටපත් වෙන්න බුදුන් වහන්සේගේ ඒකායන මගම යන්න ඕන වෙන ක්‍රමයක් ඇත්තේම නැහැ. එතකොට ඔය කියන කරණේව කරාට මේ පුජ්‍යලයන්ට කොහොමටවම ගැලවෙන්න බෑ. කොහොමටවම ගැලවෙන්න බෑ. ඒක නිසා මේ පුජ්‍යලයා දුකෙන් දුකටමපත් වෙනවා. ඊගාවට මේ සත්‍යයට මොකද වෙන්නේ? මේ පස්තරෙන් ගත්ත පුය කොහෙද දැන් තියෙන්නේ උඩ ගහගෙන. මෙතන තමයි ගැටලුව තියෙන්නේ. දැන් ඉන්ද්‍රිය සංවරය කරගන්න ඕන. ඉන්ද්‍රිය කියන්නේ චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාහන ඉන්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මනෝ ඉන්ද්‍රිය. ඔය ඉන්ද්‍රියන් සියරම සංවර කරගන්න. ඒක තමයි ඉන්ද්‍රිය සංවරයත් සලායතන දමනය කියලා සූත්‍රයක් දේශනා කරේ බුදුන් වහන්සේ නිවනේ. එතකොට ඉන්ද්‍රිය 6 දමනය කරගන්න ඕන. මට්ටු කරගන්න ඕන. මෙල්ල කරගන්න ඕන. එතකොට ඒක මට්ටු වෙන්නේ කොතනින්ද? සම්මාදිට්ඨියටපත් වුනහම එයාට පුළුවන් ඉන්ද්‍රිය දමනය කරගෙන ඉන්න. හැබැයි සාමුලින් දමනය වෙන්නේ නැහැ. අවසානයේ දක්වා. එතකොට සකු르දාගාමි මාර්ගඵල අනාගාමි මාර්ගය අවසන් වෙලා ඵලයටපත් උනන් පස්සේ තමයි ඉන්ද්‍රිය සංවරය වෙන්නේ. පස්තරට අරමුණු වෙන්න එපා වෙන්නේ අනේ එදාට. මං කන්නු කියා දින ඇතුලේ ඉන්නවා කියලා දායක නේ. යාට නෙමෙයි ඔය ඔක්කොම ඕනේ මනෝමය කායයට, චිත්ත ශරීරෙට. අන්න එයාට එදාට එපා වෙනවා. එතකොට ඇහැට රූප පේනවා. ඇහැට රූප පෙවුනට පේනවා විතරයි. හොයන්න අවසන්ඩ බලන්න මේක යන්නේ නැහැ. මොන රූපයක් දැක්කා එයා ඒ ඔය නිස්සත්ව ඉන්නේ. ඒකට ඇහැට රූප පේනවා විතරයි. කනටත් නොඑක් ශබ්ද ඇහෙනවා. බැන්නත් ඇහෙනවා. මේ තමන්ට ප්‍රශංසා කරත් ඇහෙනවා. ඔය දෙකම ගන්නෙ නෑ. යන්න හරි. එතකොට ඇහැට රූප කනට ශබ්ද නහයට ගඳ සුවඳත් එහෙමයි. සුවඳත් දැනෙනවා දුකටත් දැනෙනවා. එක පැත්තක අල්ලන්නේ. දිවට රස මුසු. රසවත් දෙයට ඇලෙන්නේ නෑ. මේ නීරස දෙයට ඇලෙන්නේ නෑ. ඊගාවට ශරීරයේ ස්පර්ශත් එහෙමයි. ඊගාවට මනට ධර්මතාවත් එහෙමයි. ඒකට අහු වෙන්නේ නෑ මෙයා. අහු වෙන්න කෙනෙක් නෑ මෙතන. ඕකට කියනවා අනාගාමි මාර්ගඵලයටපත් වුණාන් පස්සේ පංච සුද්ධාවාස බඹලව උපදිනවා. මෑරිලා ගිහිල්ලා දැන් උපදින එකක් නෙවෙයි අනාගාමි මාර්ගඵලයටපත් වෙලා ඉන්නකොට පංච සුද්ධාවාස තමයි ඉන්නේ. රූපේ මනුස්ස රූපේ පද්දොර සුද්ධ කරගෙන ඉන්නේ. පංච සුද්ධාවාසය කියන්නේ පද්දොර සුද්ධ කරගෙන. ඇහැට රූප ඕනෙන්නේ නැහැ, කනට ශබ්ද ඕනෙන්නේ නැහැ, නහයට ගඳ සුවඳ ඕනෙන්නේ නැහැ, දිවට රස මුසු ඕනෙන්නේ නැහැ, ශරීරයට ස්පර්ශ ඕනෙන්නේ නැහැ. අනාගාමි වුණාන් පස්සේ. ඔකට කියන්නේ පංච සුද්ධාවාස බඹලෝ කියලා. එතකොට මේ පුජ්‍යලයා දැන් මේ නිවන් මාගේ තියෙනවා දස සංයෝජන ධර්ම 10ක්. 10න් අනාගාමී වෙනකොටම පහක්ම ඉවරයි. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සෝවන් මාර්ග ඵලයේදී අවසන් වෙනවා.
ඊගාවට කාමරාග පටික දෙක සකුද්දාගාමී වෙන ප්‍රහීන වෙලා ගිහිල්ලා අනාගාමී මාර්ග ඵලයටපත් වෙනවත් එක්කම කාමරාග පටික දෙක සම්පූර්ණයෙන්ම නැති වෙනවා. කාමරාග පටික කියන්නේ ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. පස්තොටේ නේවට. ඒකට කියනවා කාම රාගය කියලා. ඇලෙන්නේ නැහැ. පටිගය කියන්නේ ගැටෙන්නේ නැහැ. ඇහැට රූප පේනවා විතරයි, කනට ශබ්දය ඇහෙනවා විතරයි, 나යට ගඳ සුවඳ දැනෙනවා විතරයි, දිවට රස මිසු දැනෙනවා විතරයි, ශරීරයට ස්පර්ශ දැනෙනවා නිසා මනට ධර්මතා ඒකත් එහෙමම තමයි. දැන් දසයෝන ධර්මයෙන් පහක් අවසන් කරලා ඉවරයි. තව ඉතුරු වල තියෙනවා පහක්. කාමරාග පටික ඉවර වෙනකොට රූප රාග, අරූප රාග, මාන්න, උද්ධච්ච, අවිද්‍යාව. ඔය පහ තමයි හරි වැඩේ තියෙන. ඕකෙන් බේරෙන්නේ කිච්චර ලේසි නෑ. අනාගාමී වෙලත් ලේසි නෑ. හොඳ වැඩ කොටසක් තියෙනවා උතන කරන්න. එතකොට දැන් මාර්ගඵල 6කින් අනාගාමී වෙනකොට මාර්ගඵල 6ක් තියෙනවා. 6කින් දස සංයෝජන ධර්ම 5යි අවසන්. 10න් තව පහක් තියෙනවා අරියත් මාර්ගයේදී අවසන් කරන්න. මොනතරම් ගැඹීරද වැඩි. කටට නම් හරි ලේසි සුන්දර වචන කියලා මේක සංසගන තමන්ගේ පැත්තට ඕන විදිහට හදාගන්න. වැඩේට බහැලා බලන්න ඕන කෙරුවා කොහොමද කියලා. එතකොට අරියත් මාර්ගයේ යනකොට ඔතන තියෙන ධ්‍යාන පහ. ඉම්මහා ධ්‍යාන වලටපත් වෙන්නේ නැහැ. ධ්‍යාන පහක් තියෙනවා. ඔය බමුණන්ගේ බමුණු මත තමයි තියෙන්නේ. ඔය ජගත් වේදින ධ්‍යාන ප්‍රථම ධ්‍යාන දුන්නේ. ඒව බමුණු මත. එතකොට මේ ධ්‍යාන පහක් තියෙනවා. පොතේ තියෙන ධ්‍යාන හතරයි. ප්‍රථම ධ්‍යානෙ, ဒုတိ ධ්‍යානෙ, තෘතිය ධ්‍යානෙ, චතුර්ථ ධ්‍යානෙ, පංචම ධ්‍යානෙ. ඒක පොතේ ඉස්සරහින් නෑ. ඒක පොතේ හංගල අභිධර්මයට දාලා. අභිධර්මයේ තියෙනවලු පංචම ධ්‍යානයක් ගැන විස්තර. ඉතින් කවුද අපිට ඒව හැංගුවේ? ඔය හැංගිච්චත් මට අහුවෙච්ච කෙනෙක් තමයි. හැංගිච්චත් හොයාගත්තු කෙනෙක් තමයි මම. පංචම ධ්‍යානය. එතකොට ඔය ධ්‍යාන වලට සමාදිනවයි කියන්නේ ඕකට කියන දුෂ්කර ක්‍රියාව කියලා. සයෞද්ද දුෂ්කර ක්‍රියා කරා කියනනේ බෝසතාණන් වහන්සේ. ඔය කියපු කරපු ටික තමයි සයෞද්ද කියන්නේ. ඔය සයෞද්දක් කියන එකත් එහෙම කිව්වට ඒක මම ගිය මාර්ගය හැටියට මට පිළිගන්න විශ්වාස කරන්න අමාරුයි. ඒකට සෑහෙන කාලයක් යනවා. අර මාර්ගඵල 6 මේ මාර්ගඵල 3ම 6ටම පත් වෙන අනාගාමී වෙනකන් යන්න ගියපු කාලයටත් වැඩි කාලයක් යනවා මිසක් අඩු වෙන්නේ නැහැ. මාර්ගය අවසන් කරන අරියත් ඵලයට යන්න. ඒ තරම් දුෂ්කර අමාරු ක්‍රියාවක් තියෙනවා. එතකොට මේ පළවෙනි සංයෝජන පහ අවසන් වෙනකොට පස්තර නිදහස් වෙනකොට අර ඇතුලේ ඉන්නවයි කියවනේ මේ කලින් එක්කෙනෙක් තව එක්කෙනෙක් මනෝමය කාය චිත්ත ශරීරي. ඌ හරියට දිවි මකුලුවා හා සමානයි. උදාහරණයක් පෙන්නනවා දිවි මකුලුවෙක් වගේ. දිවි මකුලුවගේ හරියට තියෙනවනේ අඬු බඬු අරේ මේ බුල්බුල් වගේ ඒ වගේ මුළු සර්වාංගෙම තියෙන ඇඟේ ලේ ධාතුවත් එක්ක තියෙන්නේ. ඇඟේ ලේ ධාතුවත් එක්ක තියෙන්නේ. ලේටි පාසු එකක් නෙවෙයි මේක. එතකොට අනාගාමී වෙනකොට මුගේ අතපය අඬු බඬු සේරම විහිදිච්ච අවසන් වෙනවා. ඒ කියන්නේ චිත්ත චෛතසික නිරූපසමනය වෙනවා. අඬු බඬු සේරම ටික අවසන් වෙනවා. හැබැයි මෙයාගේ කඳ තියෙනවා. සත්වයාගේ කඳ තියෙනවා. ඒ කඳ අවසන් කරන එක තමයි සෙල්ලම තියෙන්නේ. ඔක අරියත් මාර්ගයේ තියෙන්නේ. එතකොට මේ කඳේ තමයි ආශ්‍රවයන් තියෙන්නේ. ඒ ආශ්‍රවයන් තියෙන හින්දා තමයි අර අඬු බඬු දික් කරන්නේ. සර්වාංගේ පුරා. ඒකට ඉන්ද්‍රිය සංවරය ඕන එයාව দমনය කරගන්න. ඒක තමයි ඉන්ද්‍රිය দমনය කියන්නේ. එයාට අතපය විහිදවන්න බෑ ශරීරي. පුරා විහිදෙන්නේ නැහැ කියලා ධාතුවස්ස යන්නේ නැහැ. හැබැයි කඳ තියෙනවා. මේ මස් වල අරේ මේ තියෙන සේරම අයින් වෙලා ඉවරයි. මෙයාගේ දැන් තියෙන්නේ කොහෙද කඳ? කඳ තියෙන ඇට මිදුළු අස්සු. ලේසිද වැඩි? වැඩේ ලේසිද? ඔතෙන් දුෂ්කර ක්‍රියාව නෙවෙයිද? දුෂ්කරයි කියන්නේ අමාරු ක්‍රියාව කියන්නේ වැඩි. අමාරු වැඩක් තමයි තියෙන්නේ. ඇට මිදුළුත් එක්ක තියෙන්නේ මේවා. ඒවත්ගේ තමයි ආශ්‍රවයන් තියෙන්නේ. ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡති. ඔක මල් පූජා කරලා කියනෝනේ. සියලු දුක් වලින් අත මිදෙන්නයි කියන්නේ මේ ආශ්‍රයන් ක්ෂය වෙලා.
ඔය මල් පූජා කරනකොට ආසය මේ වැඩි වෙනවා මිස අඩු වෙන්නේ නැහැ කෙසලක්. මේව කරන්න පුළුවන් එකක්ද මේක? ඒව ඉතින් ධානයෙන් පංචම ධානයට යනකම්ම අවසන් කරන්න තියෙනවා. එතනදී දුෂ්කර ක්‍රියාව කරන්න වෙනවමයි. ඕනම జగතිකට. එතකොට දුෂ්කර ක්‍රියාව කරන එක එච්චර ලේසි පාසු එකක් නෙමෙයි. වචනින්ම තියෙනවනේ දුෂ්කර ක්‍රියාව කියලා. දුෂ්කර ක්‍රියාව කියන්නේ දුෂ්කරයි කියන්නේ අමාරුයි, ක්‍රියාව කියන්නේ වැඩි. වැඩි නම් අමාරු. අමාරු වැඩක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ අන්තිම මේ සංයෝජන ධර්ම පහ අවසන් කරන්න අමාරු. ආර්ය අෂ්ටාංග මාර්ගයට එනකොට සම්මාදිට්ඨි සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීව. ඔය පහ ඉවර වෙනවා අනාගාමි මාර්ග ඵලයටපත් වෙනකොට. පස්දොර සුද්ධ වෙනකොට. ඉතිරි වෙලා තියෙන වායාම සති සමාධිය විතරයි. ආර්ය අෂ්ටාංග මම බණ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය ඉවර අවසන් කරන්න ඕනයි කියලා. මග ගිහින් මග ඉවර කරන්න ඕන තැනටම යන්න. තව තියෙන්නේ වායාම සති සමාධි ඒ තුන තියෙනවා. ඒක එච්චර ලේසි පාසු එකක් නෙවෙයි. ඔය කියන තරම් කටර සුන්දර විදියට කිව්වට හරියන්නේ නැහැ. ඒකත් මෙතනින්ම අත්විඳින්න ඕන. හැබැයි කාටවත් එතනින් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. අල්ල දාන්න පුළුවන් කමක් නැහැ. දැන් ඇති කියලා. එතකොට අනාගාමි මාර්ගඵලයටපත් වෙනකොට සම්මා දිට්ඨියටපත් වෙලා සෝවාන් මාර්ගඵලයටපත් වෙනකොට Tamanට එකතු වෙනවා යෝදේ. යෝදේ කියන්නේ මේ සත්පුජ්‍යල යෝදේ නෙවෙයි. මේ විශ්ව ධර්මතාවයක් එකතු වෙනවා. විශ්ව ධර්මතාවයක්. ඒ විශ්ව ධර්මතාවය තුළින් තමයි මෙයාව අරගෙනම යන්නේ අනාගාමි මාර්ගඵලයටපත් වෙනවා. එයා අරන් යනවා තනියම. ඒ විශ්ව ධාරාවක්. ඒක අරන් ගියන් පස්සේ අනාගාමි වලට ගියන් පස්සේ කිරියාව දුෂ්කරයි. වැඩි අමාරුයි මාර්ගය අමාරුයි. දැන් මෙයාට තනියම මෙයාව අරගෙන යන්න බෑ. දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් ආබාධිත කෙනෙක් සාමාන්‍යයෙන් සැහැල්ලු තැනක අරගෙන තනි පුද්ගලයෙකුට යත හැකි. කඳු පල්ලම් වගේ තියෙන තැන් වලින් ගල්ුඩි මුල්ලින් බස්සන්න තනියම බස්සන්න බෑනේ. තව එක්කෙනෙක් ඉන්න ඕනේ ආව බස්ස ගන්න. නැත්නම් අරය වැටෙනවනේ. මේ උදාහරණයක් වශයෙන් මම කියන්නේ දෙන්නන්නේ. අන්න ඒ වෙලාවට අනාගාමි මාර්ගවලටපත් වෙච්ච ඇටිය Tamanට එතෙන්ට තව එකතු වෙනවා තව එක්කෙනෙක් තව යෝධයෙක්. දැන් යෝධයෝ දෙන්නයි දෙපැත්තෙන් අල්ලගෙන. දෙපැත්තෙන් අල්ලගෙන යනවා. වැටෙන්න දෙන්නේ නැහැ මෙයාට. හැබැයි නවතින්නත් බෑ. අතහරින්නත් බෑ. එතකොට මෙයා යනවා. ගිහිල්ලා දැන් මෙයාට දැන් මොකද වෙලා තියෙන්නේ? හේහත් වෙලා දැන් තියෙන්නේ. ඉතින් මොකද කරන්නේ? ගිමන් අරින්න ඕන. හැබැයි ගිමන් ඇර තමයි යන්න වෙන්නේ. ඇයි පාර දුෂ්කරයිනේ. මාර්ගය දුෂ්කරයි. ඉතින් මාංශය තියෙනවා. විවේකය ගන්න ඕන. විවේකය කියන්නේ මොකද්ද? වීරිය සති සමාධියට කියනවා විවේකය කියලා. සමාධියට දානවා. ඔය ධාන පහෙන් යනකොට ඔය සමාධියට වැටෙනවා. ඕක තමයි යාර විවේක ගන්නවයි කියන්නේ. එතන ඉඳලා ආයෙ යන්න ප්ලාස්ට් වෙනවා. තව යන්න තියෙනවනේ ගමන. ආයෙත් දෙන්නත් එක්ක අරන් යනවා. අරන් යනකොට ධාන වලටපත් වෙවි යනකොට අමාරු දැන් බස්සගෙන කරගෙන ගල්ුඩි මුල්ුඩින් අරගෙන යනකොට දැන් මෙයාට ආයෙත් මෙහෙත මාන්ති හරි අමාරු වෙහසයි. ආයෙත් විවේක ගන්න ඕන. ඒ කියන්නේ සමාධියට ගන්න ඕන. යනවා. සමාධියට යනවා. ඒක හිතාලා කරන්න පුළුවන් జగතේ මේ ලෝක ධාතුවේ නෑ. මේ මාර්ගයේම තමයි යන්න තියෙන්නේ. මාර්ගය යනකොට අර යෝධය දෙන්න අරන් යනකොට එතනදිම සමාධියට වැටෙනවා. ඔන්න ඔය ධ්‍යාන ප්‍රථම ධ්‍යානේ ඉන්න පුළුවන් වෙනවා විනාඩි 15ක් විතර වගේ වීරියවන්ත කෙනෙකුට. එතනින් ගියාම ဒုတိ ය ධ්‍යානය යනකොට විනාඩි 20ක් වගේ කාලයක් ඉන්න පුළුවන් වෙනවා. ඊගාවට විනාඩි 25ක් වගේ ඉන්න පුළුවන් වෙනවා ဒုတိ ය ධ්‍යානේ. චතුර්ථ ධ්‍යානෙදී වෙනකොට තව පොඩ්ඩක් ඊට වැඩිය වැඩියෙන් වෙනවා. එතකොට ධ්‍යාන 4 ඉවරද? එතකොට ධ්‍යාන 4න් ඉවරද? මම අහන්නේ ප්‍රශ්නේ ඔය දේශකයන් වහන්සේලාගෙන් මේ වහන්නේ.
ධ්‍යාන හතර ඉවරුනාම තියෙනවද මේ නිරෝධය? තව තියෙනවනේ. ආසවයන් තියෙනවනේ. ඔන්න පංචම ධ්‍යානට යනවා. එතන ඉන්නකට ඉතින් අතන අර විවේක තන සමාධිය තන පැය භාගයක් විතර මේ පුද්ගලයාට ඉන්න පුළුවන්. එතන යන්නේ බොහොම හැමි. බොහොම හැමි. හරිම දුෂ්කරයි. අමාරුම තැන. අවසන් කරන තැන. අරගෙන ගිහිල්ලා එතකොට ආස්වයන් සම්පූර්ණයෙන් ඡය වෙනවා. සකල ක්ලේශයන් ප්‍රහීන වෙනවා. සකල ක්ලේශයන් ප්‍රහීන වුණාන් පස්සේ වෙනවයි කියන්නේ මොකද්ද? අර මව් කුසෙන් බිහි වෙලා පොඩි දරුවා දැනගාගෙන යනකොට අර කුකුලයි කියන නාම රූප ධර්මය ගන්නව අම්මා කුකුලා පෙන්වුවාම අම්මා කියනවා නාම රූපයේ කුකුලයි කියලා. එතකොටම අර චූටි අභ්‍යන්තරයේ අර පොඩි දරුවා පොඩි වුණාට ඇතුලේ ඉන්න එක්කෙනා පොඩි නෑ. සසරයයි දෙන එක්කෙනා. එයා පොඩි ලොකු වෙන්නේ. එයා අල්ල ගන්නවා කුකුලා හොඳයි කියලා. අම්මා කියන පුතේ කුකුලා සුදු පාටයි ලස්සනයි උදේට අඬලනවා. කුකුලා හොඳයි. ලෝභෝ නිදානං කම්මානං සමුදයෝ හෝති. කුකුලා හොඳයි කියලා අල්ලගත්තු වෙලින්ද මේ දරුවට කම්මානං සමුදයෝ හෝති. කර්ම වශයෙන් රැස් වෙනවා. සමුදය කියන්නේ රැස් වෙනවා. ලෝභය කුකුලා හොඳයි කියලා අල්ලගත්තු කර්ම වශයෙන් රැස් වෙනවා. තිස්සෙම ලෝභය රැස් වෙනවා. එතකොට අම්මා කියනවා පුතේ කුකුලා ඕකයි වුණාට හරි නරකයි. මිනිස්සුන්ට කොටන එක හොඳ නෑ. දෝසෝ නිදානං කම්මානං සමුදයෝ හෝති. මේ දරුවට තරහ යනවා දැන් ටික ටික. ඔන්න ඇතුල් වෙච්ච තැන. ඊගාට එක පැත්තකට එල්ලුණා ලෝභයට අනිත් පැත්ත දැන් නරකයි කුකුලා දේශය. කුකුලා හොඳ නෑ දේශය තරහ යනවා. දැන් ඉස්සලා දීපු කුකුලයි කියන නාම රූපය අරගෙන අභ්‍යන්තරේ දාගත්තා. ඊට පස්සේ අම්මා කිව්වා කුකුලා පුතේ හරි ලස්සනයි සුදු පාටයි උදේට අඬනවා කුකුලා හොඳයි කිව්වා. ලෝභය හදාගත්තා. ලෝභෝ නිදානං කම්මානං සමුදයෝ කියලා ලෝභය නිදන් කරගත්තා. කර්ම වශයෙන් රැස් වෙනවා. නිරන්තරයෙන් මතක් වෙනවා. ඊගාවට දේශය කුකුලා හොඳ නෑ කොටනවා. කොටන එක හොඳ නෑ. දේශය. බොහොම ලස්සනට තියෙනනේ ධර්මය හරි අතට ගත්තු නිල්ලි ගෙඩියක් වගේ පෙන්වන්න පුළුවන්. එතකොට මෙයා අන්ත දෙක භාවිතා කරනවා. අන්ත දෙකට අහු වෙලා දැන් තියෙන්නේ කුකුලයි කියන නාම රූප දෙක ගත්තා. ඊට පස්සේ කුකුලා හොඳයි කියලා එක පැත්තක එල්ලනවා කුකුලා නරකයි කියලා එක පැත්තක යනවා. අන්ත දෙක භාවිතා කරනවා. ඕක තමයි කාම සුකල්ලිකානියෝගයයි අත්ත කියලා මතානියෝගය කියන්නේ. එතකොට මේ ඔතනදී මේ දරුවා මොකද වෙන්නේ? අන්ත දෙක භාවිතා කරන නිසා මේ දත්‍ය සසරට වැටෙනවා. සසරට වැටෙනවා. එතකොට අඤ්ඤමඤ්ඤ පච්චය. අඤ්ඤමඤ්ඤ පච්චය කියන්නේ අර එක්කෙනා මේ එක්කෙනා කියලා දීපියව ගත්තා අල්ලගත්තා. නාම රූප ධර්ම වශයෙන්. අඤ්ඤමඤ්ඤ පච්චය අධිපති පච්චය. තමන්ට හැදිය වැඩි හිටිය කියා දීපුවත් මේ දරුවා ගත්තා ඇතුළට දාගත්තා. කර්ම වශයෙන්. දාගෙන කර්ම වශයෙන් මේ දරුවට නිරන්තරයෙන් ගත් වෙලා ඉනවා කර්ම වශයෙන් රැස් වෙනවා. අඤ්ඤමඤ්ඤ පච්චය අධිපති පච්චය. ආරම්මන පච්චය. ආරම්මන පච්චය කියන්නේ මේ දරුවට අරමුණු වශයෙන් මතක් වෙනවා. කිස්සෙ. දරුවා චුට්ටි. දරුවා චුට්ටි මාස 5යි දරුවා. ඒ වුණාට වැඩ ටික කොහොමද ඇතුළේ? වැඩ ටික ආයේ පොඩි නෑ. එතකොට මේ දරුවා කර්ම වශයෙන් රැස් වෙනවා. රැස් වෙන නිරන්තරයෙන්. ඒක තමයි ප්‍රියේහි විපයෝගෝ දුක්ඛෝ අප්‍රියේ සම්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා බුදුන් වහන්සේ දේශනා කළා. මේ චූටි දරුවා උපදිනකොට ප්‍රබ්‍රාසර 100 තිබුණි. කිලේශ ධර්මයන්ගේ නිදහස ආර්යත් මාර්ග මේ දරුවට 100 තිබුණි. නමුත් මේ දරුවට ඉන්න තේරෙන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිසා අර පස්තර සේරම හොයවා තා ගන්න ඇතුළට. මේ දරුවා පළමුවෙන් මම කුකුලයි කියන නාම රූප ධර්ම ඇතුළු කරගත්තු හැටියෙම අර අත දික් කරලා පෙන්නන අහනකොටම අම්මා දරුවට කතා කරන්න බෑ. අම්මා කියනවා පුතේ කුකුලයි කියලා. දරුවා කුකුලයි කියන නාම රූප ධර්මය අල්ල ගන්න. බාහිරයේ තියෙන රූප සද්දය රූප සංඥාවයි අභ්‍යන්තරේ නාම ධර්මයයි අල්ල ගන්න දෙක. උතන තමයි නාම රූප දෙක හට ගන්න. දරුවා සසරට වැටුණා. දැන් කවුද ඔක කරේ?
උතන කරපු කෙනෙකුත් නැහැ, කරවන කෙනෙකුත් නැහැ, කියන කෙනෙකුත් නැහැ, කියවන කෙනෙකුත් නැහැ. මේ සත්‍ය සතුට වැටෙනවා. වැටින මොකද කරන්නේ? ඇහැට රූප ගන්නවා, අල්ල ගන්නවා, අභ්‍යන්තරේ දා ගන්නවා චක්කු ඉන්ද්‍රිය. කනට ශබ්ද සෝත ඉන්ද්‍රිය, ශබ්ද ඇහෙනවා ඒව දා ගන්න. ඒක සෝත ඉන්ද්‍රිය. ඊගාට ජීවවා ඉන්ද්‍රිය. එතකොට ඇහැට රූප ගන්නතද නහයට ගන්න සුවඳ. ඒවත් වැටෙනවා නහය ඇතුලේ. ඊගාට දිවට රස මුසු ඒවත් දා ගන්නවා. ඊගාවට ශරීරයට ස්පර්ශ ඒකත් දා ගන්නවා. දැන් පද්දොනින්ද දාගෙන ගොඩ ගහ ගන්න තියෙනවා. දාගෙන මනට ධර්මතාව. පත්තුරෙන් ගත්තාපව වරමුණු සේරම මනේ තමයි තියෙන්නේ. ඔක තමයි මනට ධර්මතාව කියන්නේ. මේ සත්‍යයට ගැළවීමක් තියෙනවද? ගැළවීමක් නැහැ. එතකොට මේ දරුවා අර ගත්තපු ප්‍රභාස්වර සිය මේ දරුවට නැති වුණා. ඇයි? අවිද්‍යාව නිසා මේ දරුවගේ මේ සිය දරුවට පරිසම් කරන් ඉන්න තේරෙන්නේ නැහැ. ඒකට හේතුව අවිද්‍යාව. ඒක තමයි අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන්නේ. සංඛාරා කියන්නේ පස්තොට අරමුණු රැස් වෙනවා. දැන් පැහැදිලිද? හොඳට පැහැදිලි වෙන්න ඕන මොලයක් තියෙන ප්‍රඥාව ඩිංගක් කර තියෙන කෙනෙක්. සංඛාර කියන රැස් වෙනවා. පස්තොට අර ගත්තපියව නැවත නැවත රැස් වෙනවා. ඔකට කියනවා සංඛාරා පරමාතුපා කියලා. ඊගාට විඥානය. විඥානය කියන්නේ එක්කම ගොඩ ගහගෙන තියෙන කර්ම විඥානය. ඊගාට එදා ගත්තු හැටිනෝ වේදනා වින්දා සුව දුක් උපේක්ෂාව තියෙනවා. මේ වේදනාවලුත් එක්කම කඳු වශයෙන් තියෙනවා. ඊගාට නාම රූප ස්කන්ධ නාම රූප දෙකේ කඳුක් තියෙනවා. ඒක නිසා පංච උපාදාන ස්කන්ධ දුක්ඛ කියලා බුදුන් වහන්සේ බුද්ධ නැතින් දැකලා ලෝක සත්‍යයට සපතල මහා කරුණාවෙන් මේ ධර්මයේ දේශනා කළා. දැන් එතකොට මේ සත්‍යයට වෙන විපත්‍ය මුල ඉඳලා මම පෙන්නගෙන එන්නේ. හුඟක් සැර හුඟක් අඩු කරලා මේ පෙන්නන්නේ. තව සැරට පෙන්නන්න පුළුවන්. එච්චර තේරුම් ගන්න පුළුවන් ශක්තියක් නෑ. එතකොට මේ සත්‍යයා නිරන්තරයෙන්ම මව කුසින් බිහි වෙනකොට මොකද වෙන්නේ? අරියත් මාර්ගයේ සිහිය තියෙන්නේ. අරියත් මාර්ගයේ සිහිය තියෙන්නේ දරුවගේ අර නාම රූප ධර්මය ඇතුල් කර කුකුලයි කියන නාම රූප ධර්මය ඇතුල් වෙන තුරුම දරුවගේ හිත ප්‍රවාසරයි. පිරිසිදු. චූටි ලෝභ දේශ මොහයක් තියෙන්නේ. ආශ්‍රවය චූට්ටක් තියෙනවා. මේක නිසා අරවට අහු වෙනවා. අවිද්‍යාව එතන හට තියෙනවා. ඒක නිසා මේ දරුවට ගැළවීමක් ඇත්තේම නැහැ. ඒ දරුවට නෙවෙයි මේ අනිත් දරුවන්ටත් දැන් නාකිලා ඉන්නේ දරුවෝනේ. හැරමිටි අතේ තියාගෙන යන්නේ දරුවෝ. මකුතකින් බිහි වෙලානේ යාවේ. දැන් ඉතින් මේව ඇහෙනකොට මොකද වෙන්නේ? දැන් මේ බණ ඇහෙනකොට හුඟක් දෙනකොට දැන් මුකුත් කරගන්න බැරි හින්දා එතනම දේශය ගැටෙනවා ඇලෙනවා. එක්ක ගැටෙනවා. අයියෝ අපිට දැන් මේක අහගන්න හම්බුනේ මේ බැරි වෙච්ච වෙලාවෙනේ. දැන් කරන්නත් බෑ. ඉතින් ඒකට අපි මොකද කරන්නේ? දැන්වත් අපි පෙන්නලා දෙන්නේ මේ අනාගත තරුණ පරම්පරාවටවත් දෙන්න එපා මේක. ගිහි පැවිදි හැමෝටම තමයි මම පොදුවේ කියන්නේ. එතකොට පංචම ධ්‍යානෙදී අර අවසන් වුණා වෙනකොටම අර චූටි දරුවා උපන් දවසේ 100 තමයි දකින්නේ. මේක තමයි උතන අර සම්මා වායාම සති සමාධි කියන්නේ. සතිය කියන්නේ සිහිය. එතකොට විකෘති සිහිය ප්‍රකෘති සිහියටපත් වෙන සෝවාන් මාර්ගඵලයටපත් වෙනවා. ඊළඟට විකෘති සිහිය ප්‍රකෘති සිහිය ඊගාට ප්‍රභාස්වර සිහිය. සිහිය හරි ප්‍රභාස්වරයි. කුඩා දරුවගේ සිහිය තියෙන්නේ. චූටි ලෝභ දේශ මොහයක් තියෙන චූටි බොහොම ආශ්‍රයන් බොහොම චූටයි තියෙන්නේ. හැබැයි අවිද්‍යාව තියෙනවා. මේ ගාවට පංචම ධ්‍යානට යන යාම පංචම ධ්‍යානෙට වෙන්නේ දකින්නේ මොකද්ද? අර කුකුලයි කියන නාම රූප දැකලා ඒක අස් කර ගන්නවා අන්තිමටම නාම රූප ධර්මයි. මුලින්ම ගත්තු නාම රූප ධර්මයේ අරගෙන රසරට වැටිච්ච නාම රූප ධර්මයෙන් ඒකත් අස් වෙන පංචම ධ්‍යානෙතුළු ඕක වෙන්නේ. එතකොට සකල කෙලෙසයන් ප්‍රහීනුමයි කියන්නේ උනොතෙට. එතකොට විකෘති සිහිය ප්‍රකෘති වුණා, ප්‍රකෘති සිහිය ප්‍රභාස්වර වුණා, ප්‍රභාස්වර සිහිය ස්මෘති සිහිය. ස්මෘති සිහිය කියන්නේ නිරෝධයට.
විමුක්ති සිහිය කියන්නේ නිරෝධයට. ඒක මොකක්වත් නැහැ. සිහිය නිරෝධයට හිටිනවා. එතකොට අවිද්‍යා යත්තේව අශේෂ විරාග නිරෝධෝ නිබ්බාණ. අවිද්‍යාවෙන් ගත්තු ශේෂයක් එක ඉතුරු වෙලා තිබුණොත් ඒක තමයි අවිද්‍යා යත්තේව අශේෂ. ශේෂයක් ඉතුරු වෙලා තිබුණොත් නිරෝධෝ සිහිය නිරෝධයට හිටින්නේ. නිබ්බාණන්ති. එතකොට සිහිය නිරෝධයට යනකොට නිබ්බාණන්ති කියන්නේ ණයට පද්දොරට බැඳෙන්නේ නෑ මෙයා. රූප ශබ්ද ගන්ධ රස කියන ඒ පද්දොරට බැඳෙන්නේ නෑ. දැන් මනසට මොකද උනේ? මනසේ ධර්මතා නෑ. මනස සුද්ධ වුණා. මනස පිරිසිදු වුණා. ප්‍රසන්න මනසක් වුණා. ඒක නිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ප්‍රසන්න මනසක් නිසා ශ්‍රමණ බවත් ගෞතමය කියලා බුදුන් වහන්සේට බමුණු ආමන්ත්‍රණය කරා. මහා ශ්‍රමණය කියලා ආමන්ත්‍රණය කරා. නිකම් මේ ගරහන වචනයක් නෙවෙයි බොහොම ශ්‍රේෂ්ඨ උතුම් වචනයක් ඕක. මහා ශ්‍රමණය. එතකොට ওই මහා ශ්‍රමණය ගිය ගමනම මේ අනිත් අයටත් යන්න ඕන ශ්‍රමණ කරගන්න ඕන. ශ්‍රමණ කරගන්න වෙලා තියෙන්නේ මොකද? දැන් හිරමණනේ තියෙන්නේ. හිරමණි. හිරමණි කියන්නේ පොල් ගන්න එක නෙවෙයි. බාහිරින් ගත්තපුව ඇතුල් කරන පද්දොරෙන් ගත්තපුව මනේ හිර කරගෙන තිනවා. ඔකට කියනවා හිරමණි කියලා. මනස හිරි. හිරමණේ මන හිරි. මන හිර වෙලා නිදහස් වෙලා නැහැ. දැන් තියෙන්නේ මනස හිර නිදහස් කරගන්න එක. මනස නිදහස් කරගත්තාම ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රමණයෙක් වෙනවා. බුද්ධ පුත්‍රයෙක් වෙනවා. මොන බුද්ධ පුත්‍රයා වෙන තැන. මනස සුද්ධ කරගත්තාම. භාග්‍ය බුදුරජාණන් වහන්සේ පෙන්නපු මග ගියන් පස්සේ ඒ මග ගිහිල්ලා තමන්ගේ මනස පිරිසුදු කරගන්න. සුද්ධ ප්‍රසන්න මනසක් කරගන්න. එතකොට මේ පුජ්‍යලයාට කිසිසේත් ගැලවෙන්න පුළුවන් කමක් ටීවීද කියලා බලන්න. කවුද මේක කරන්නේ? කරන කෙනෙකුත් නැහැ, කරන කෙනෙකුත් නැහැ. අර අභ්‍යන්තරයේ අර චූටි සිහියට කරගත්තු අපරාධෙනි මේක වෙන්නේ. දැනගාන යන වයසේදී බොහොම සුරතල් දරුවෙක්. මව කුසින් බිහි වෙලා දැනගාගෙන එනකන් පළවෙනි නාම රූප ධර්මයේ අතුල් කර ගන්න තුරු මනසට මේ දරුවගේ සිහිය ප්‍රවාසරයි. ඕකට බුදුන් වහන්සේ දේශනා කරන ගෙන්ගෙට බුදුන් ඉන්නේ කියලා. ගෙන්ගෙටම ඉන්නේ බුදුන්. බුදුරු. බුදුරු කියන්නේ අරියත් මාර්ගයේ සිහිය තියෙන තැන බුදුරු නෙවෙයිද? මේ සත්‍යයට මේ බුද්ධත්වය ආරක්ෂා කරගන්න ඉන්න බෑ අවිද්‍යාව තියෙන නිසා. මොන්න වැඩි. ගෙන්ගෙට බුදුන්ට ඉන්න බෑ. ගේලායි සසරට වැටිලා මේ කුණු ගොඩවල් ටික ඇතුල් කරගෙන ඉන්නවා. ඉතින් ඊර්ෂ්‍යා මාන මද මක්කරේ ඔය කොම ටික ඇතුල් කරගෙන තියෙනවා. දාවල තියෙනවා. ඉතින් කනට ඇහෙන එකටත් එයා වෛර කරනවා, ක්‍රෝධ කරනවා. ඇහැට පේන එකටත් වෛර කරනවා, ක්‍රෝධ කරනවා. ඉතින් වෛර, ක්‍රෝධ, ඊර්ෂ්‍යා, මද මාන වලට අහු වෙලා ඉතින් මේක නිකන් කුණු වෙච්ච මේ ගස්ලබ් ගෙඩියක් වගේ කරගෙන අභ්‍යන්තරයි. කුණු වෙච්ච ගස්ලබ් ගෙඩියේ ස්වභාවය කියන්න ඕනේ නෑනේ. කුණු වෙලා අල්ලනට චොරස් කාලා මිරිකිලා යනවා. ඒ වගේ මේක දැන් කුණු වෙච්ච ගස්ලබ් ගෙඩියක් වගේ අභ්‍යන්තරයි. අර උතුම් මේ ප්‍රවාසතර සිහිය දිවිච්ච පුද්ගලයාට පොඩි දරුවට ඉතින් මේ සත්‍යයට උතනින් තමයි යන්න ඕන. ඕකට කියන්නේ ආර්ය මග. ආර්ය මග කියන්නේ අනරියා මොකද කරන්නේ? අර ප්‍රවාසතර සිහියට නාම රූප ධර්මයන් ඇතුල් කරගෙන ලෝභ දේශ මොහයට අහු වෙලා රැස් කර ආවා. ඒකට කියන අනරියයි කියලා. රැස් කරන එන. රැස් කර කඳු පහක් ගොඩ ගහගන්න එකට කියන අනරියයි කියලා. ආර්ය මොකද කරන්නේ? ආර්යයි කියන්නේ අතහැර යන කෙනාට. අතහැර යන කෙනාට. අල්ලගන්නේ. එක්කම අතහැර යනවා. අතහැර යනකොට තමයි අර Taman රැස් කරගත්තු ගොඩ ගහගත්තු කඳු පහ අවසන් වෙන්නේ. රැස් කරගත්තු ඉඳ කඳු පහ ගොඩ ගහගත්තා. දැන් අස් කරගෙන යනකොට කඳු පහ නිදහස් වෙනවා. එතකොට මොකද වෙන්නේ? සිහිය නිරෝධයට හිටියා. දැන් මෙයාට කරන්න තව යුක්තක් කර යුක්තක් නෑ සක්ක. එතකොට සකල ක්ලේශම් ප්‍රහීනම. සබ්බම් පහය ගමනීයන් කියන්නේ මොනොතෙන්ට. සියල්ල පහ කළ යුතු සියල්ලම කරලා ඉවර වෙනවා. කළ යුතු සියල්ල කරලා ඉවරයි. තාක් කරන්න දෙයක් නෑ මෙයාට. ඊළඟට මෙයා මොකද කරන්නේ? මෙයා ඊගාවට නිරෝධයට භාවනාවට ගියන් පස්සේ සිහිය නිරෝධයට දානවා.
දැන් ආර්ය අෂ්ටාංග මාර්ගය ඉවරයි. ආර්ය අෂ්ටාංග මාර්ගය ඉවරයි නිරෝධي. එතකොට ආර්ය අෂ්ටාංග ඉවරනාට සමාධිය ඇසුරු කරගෙන තමයි ඉන්නේ. අවසානෙට ඉන්නේ සමාධිය ඇසුරු කරන. අවසන් වෙලා තින්නට සමාධියම තමයි. සමාධිය අවසන් කරපු සමාධිය නෙවෙයි. බොහොම ශ්‍රේෂ්ඨ සමාධියක් පිහිටන්නේ. එතකොට ධම්මදින්නා තෙරණිය විසාකා උපාසකට කිව්වේ ඒක තමයි නිවන සමාධිය නිවන ඇසුරු කර පවතිනවා. සමාධිය නිවන පිහිට කොට පවතිනවා. සමාධිය නිවන අවසන් කොට පවතිනවා. ඔක විසාකට මේක තේරුන්නේ අනාගාමී වෙලා ඒක. ඒ කොහෙට තේරෙනවද? දානෙවට ගියේ නැහැ. සමාධිය දැක්කම නැහැ. බුදුන් වහන්සේ ගාවට ගියාම විසාකට මේක ලොකු ප්‍රශ්නයක්. බුදුන් වහන්සේත් එක්ක ගිහිල්ලා කිව්වා මේ කරුණු කාරණා ප්‍රශ්නේ. එතකොට බුදුන් වහන්සේ කිව්වා අසාගෙන ඉඳලා විසාක ධම්මදින්නා තෙරණිය දීපු පිළිතුරම තමයි ওই විසාකේ ප්‍රශ්නෙට මට උත්තර දෙන්න තියෙන්නේ. වෙන පිළිතුර ඕකට නැහැ. සමාධිය ඇසුරු කොටගෙනම පිහිට නිවන ඇසුරු කොටගෙන පවතිනවා. නිවන පිහිට කොටගෙන පවතිනවා. නිවන අවසන් කොට පවතිනවා. ඔක කියන්නේ නිරෝධයට. දැන් මෙයා නිරෝධයේ ඉන්නවා. එතකොට නිරෝධයේ ඉන්න වෙලාවට දැන් මෙයා මතන කරන්නේ ඕකට කියනවා පරමාර්ථ මරණය කියලා. ඔක පරමාර්ථ මරණය. මැරිලා ඉන්නේ. නිරෝධයේ ඉන්න තැන මැරිලා ඉන්නේ. කිසි කෙනෙකුට දැන් මහානාය හුස්ම නැහැ. හුස්ම වැඩ කරන්නේ නැහැ පොඩ්ඩක් වැඩ කරන්නේ. ඉතින් මලකුණක් නේ මලකුණේ හුස්ම වැටෙන්නේ නැහැ. මෙයා මැරිලා ඉන්නේ. එතන එයා ඉන්න පුළුවන් වෙලාව කල වේලාව ඉන්නකම් ඉඳලා පහන සංඥාවට තමයි නැගිටින්නේ. පහන සංඥා කියන්නේ ප්‍රහීන සංඥාව. පහ වෙලා යන සංඥාවක් විතරයි තියෙන්නේ. ඒ මොකද නිවන කියන්නේ සංඥාවේ සංකාර ඉවත් වෙනවා. සංඥාව එනකට සංකාර ඉවත් වෙනවා. ඒකට විමුක්ති විඥානය පේනවා. කර්ම සේරම ඉවර වෙනවා. නාම රූප නැහැ. නාම රූපත් අවසන් වෙනවා. එතකොට අවිද්‍යාව නිරෝධෝ, සංකාර නිරෝධෝ, විඥාන නිරෝධෝ, නාම රූප නිරෝධෝ ඔය එක්කම නිරෝධ වෙලා ජාති ජරා මරණ දුක්ඛ පරිදෝෂ දුක්ඛ සේරම ඉවරයි. අවසන්. නිරෝධය. දැන් මෙයා මෙතන ඉන්නවා. මෙයා මෙතන ඉඳලා නැගිටිනකොට කවුරුවක් ළඟ හිටියොත් මෙයා බය වෙනවා. ඇයි මැරිච්ච කෙනා නැගිටිනවයි කියන්නේ? ඕකට කියනවා මලවුන් නැගිටිනවයි කියලා. මලවුන් නැගිටිනවයි කියන්නේ නිකන් පුතජන මිනිස්සු මැරිච්ච නැගිටින එකක් නෙවෙයි. නිරෝධයෙන් නැගිටින එකට. පහන සංඥාවෙන් නැගිටින එකට. ඔකට කියන්නේ මලවුන් නැගිටිනවා. කතෝලික ආගමේ කියන්නේ මලවුන් නැගිටිනවයි කියන එක. මලවුන් සිහිපත් කරනවා කියන්නේ මොකද්ද? මලවුන් සිහිපත් කරනවා කියන්නේ මරණය කියන්නේ නිරෝධය. මේ ඒ පුද්ගලයා එතෙන්ට නිරෝධයට යනවා. සිහිපත් කරනවා. නැවත නිරෝධය පුරුදු කරනවා. ඔක තමයි මලවුන් නැගිටිනවයි මලවුන් සිහිපත් කරනවා කියන්නේ. මේ වෙන කෙනෙක් වෙච්ච එකක් සිහිපත් කරන එකක් නෙවෙයි. දැන් හොඳට පැහැදිලි ඇති නේ මහත් පින්වතුන්ලාට. එතකොට ඔය වගේ කරුණක් තියෙනවා අපේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මට නම් මොන නිකායටද කියලා මතක නැහැ. දැන් අවුරුදු 30 ගානක් මම පත්තොත් බැලුවේ නෑනේ. මේ මතකයෙන් කියන්නේ බලාපු සූත්‍ර පාඨ උනම මම කියන්නේ මතකයෙන් විතරයි. අඩුපාඩුත් ඇති. අඩුපාඩු කියන්නේ නංගම් වලින් අඩුපාඩු නිසා මම මගේ කෙසක අඩු වෙන්නේ නැහැ. එතකොට හිටියා බුදුන් වහන්සේ ජීවමාන වැඩ ඉන කාලේ කොණ්ඩඤ්ඤ කියලා හාමුදුරුවෝ. එතකොට ඔය පස්වග තවුසන්ගේ කොණ්ඩඤ්ඤද කියන එක කියන්න බෑ. කොණ්ඩඤ්ඤ නම් බොහෝ වෙලාවට එයාද දන්නේ නැහැ. ඒක කවුරු හෝ වේවා. ඒ කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ හරියට වෙලා දවසක් දුර බැහැර ඉඳලා බුදුන් වහන්සේ දැක බලා ගන්න දාගෙන පාගමනින් වැඩි පයින්නේ ඉන්නේ කැලිය මැද්දේ. එනකොට රෑබෝ වුණා. වුණාම දැන් බැලුවා රෑ දවස ගත කරන්නේ කොහෙද කියලා වටපිට බලනකොට දැක්ක ගල් තලාවක් තියෙනවා. උසු ටිකක් උස. උන්වහන්සේ පාත්‍රයට වතුරේකුත් අරගෙන ගල් තලාවම උඩට නැග්ගා. කවුරුවත් නැහැ. වතුර පාත්‍රේ පැත්තකින් තියලා දෙපට සිවුර ගල් තලාව උඩ මේ එලාගෙන උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදුණා. හැබැයි නිරෝධ සමාපත්තියට සමවැදිලා ඉඳලා තියෙන්නේ උන්වහන්සේ පරියන්කෙන් ඉඳගෙනම වාඩි වෙලා. නිදාගෙන මොකක් කරගෙන නෙවෙයි. එතකොට ඔතන ඉන්න පුළුවන් නැගිටිනකට ටිකක් වෙහෙසක් දැනෙනවා.
නැකිනේ පහළ සංඥාවට ගත්තන් පස්සේ ටිකක් අමාරුවක් දැනෙනවා. හාන්සිලා ඉන්නවට වඩා. එතන ඒ උන්වහන්සේ උත්තමේ මොකද කරන්නේ? නිරෝධ සමාපත්තියට සමයයි. දැන් රෑ වුණා. කරුවලි. එතකොට හොරු කල්ලියක් මොකද කරන්නේ? ආවට ගම්මාන වල නුවරවල බෙල් තියෙන දේවල් මංකොල්ල කාලා හොරකම් කරගෙන ගෝණි වල දාගෙන බැඳගෙන මේගොල්ලෝ ආවා. ඒගොල්ලොන්ට රෑ වුණා වැඩි වුණා. ගන් රටවල් වලට ය아가න් දුර බැහැර වැඩි. ඒගොල්ලෝ කතා කරගත්තා අර ගල්තලාවට ගිහිල්ලා එතන මේව තියාලා පහන් වෙනකන් ටිකක් ඉඳිමුයි කියලා කතා කරගෙන ගල්තලාවට ගොඩ වුණා. ගොඩ වුණාන් පස්සේ අර කණුවක් වගේ තියෙනවා කෙලි. දහක කපාපු කොටයක් වගේ කණුවක් වගේ තියෙනවා. අර ගෙනාපු ගෝණි එක්කෝම හොරකම් කරගෙන ආපු ගෝණි සේරම අර කණුවට හේතු කරා. හේතු කරලා මේගොල්ලෝ පැත්තකට වෙලා හාන්සිලා හිටියා. එළියට. කට ගොඩේ එළිය වැටෙනකම්. එතකොට ඔය කණුවක් වගේ වෙන කවුද අර නිරෝධ සමාපත්තියට සමවැදිච්ච කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ. උන්වහන්සේ උත්තමයා. ඒකට ඒ නිසා උන්වහන්සේට නම වැටුනේ කාණු කොණ්ඩඤ්ඤ කියලා. කණුවක් වගේ හිටපු නිසා කාණු කොණ්ඩඤ්ඤ වුණා. එතකොට උන්වහන්සේ එතන ඉන්නකොට අර හොරු ටික එක්කම බඩු මුට්ටු දාලා පැත්තකටලා බලාගෙන මේ ඒගොල්ලෝ ඉඳාගත්තා. උදේ පාන්දර යන්න නැගිටින්නකටම අර කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ කාණු කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ පහන සංඥාවට සිජෑවිලා එතකොට අතපය එක්කෝම වැඩ කරන්නේ එතකොට. එතකම් වැඩ කරන්නේ නැහැ මැරිලා වගේ තමයි තියෙන්නේ. අතපය ගසාලා එහෙට මෙහෙට මේ කරනකොට ඇඟට හේතු කරලා තිබිච්ච බෝනි ටික එහෙට මෙහෙට පෙරළුණා. පෙරලාම හොරු දැක්ක මේක. හොරු බය වුණා. හොරු බය වුණාම අවතාරයක්ද දන්නේ නැහැ අර මේ කියලා බය වුණාම ගුවන්ඩ ගත්තා. යනකල කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ කතා කරා. කතා කරලා මේව කරලා කිව්වා මෙහෙමයි මම අවතාරයක් හොල්මනක් නෙවෙයි කියලා මේව කරන් පස්සේ ළඟට ආවන් පස්සේ ඒ විස්තරය කතා කරලා ඒ ගමනේ හොරු වණ්ඩායම ඇහුවා අපිටත් ඔය වගේ මේව කරගන්න බැරිද පුළුවනි. එතකොට කොණ්ඩඤ්ඤ මේගොල්ලෝ හොරු බව දන්නවනේ රටේ. ඒක බුදුන් වහන්සේ ගාවට එක්ක කරන ගියා කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ ඉස්සර කරගෙන අරගොල්ලෝ ඉස්සරහින් අරගෙන මිනිසුන්ගෙන් කරදර හිරියගෙන වෙන විදිහට කාණු කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ ඒ හොරු පස් දෙනා අරගෙන ගියා. ගිහිලා බුදුන් වහන්සේ එක්ක විස්තරය කිව්වා. කිව්වන් පස්සේ මට සූත්‍ර පාඨයක් තියෙනවා බුදුන් වහන්සේ දේශනා කරපුවා ඒක මට මතක නැහැ. එතකොට මේ කතන්දර විතරම පෙන්නන්නේ අන්න එතනදී ඒ පස් දෙනාව පැවිදි වෙලා පිළිවෙලෙන් සෝවාන් මාර්ග, සකෘදාගාමී මාර්ග, අනාගාමී මාර්ග වල අරියත් භාවයට පත් වුණා. නිවි සැනසුණා. දැන් ඕකම තියෙනවා ක්‍රිස්තියානි කතෝලික සභාවේ දැන් සති දෙක තුනකට උඩදී කතාවක් ගියා සිනගෝගය කියලා වැඩසටහන. පින්වතුල අහනවා ඇති. මම ඕකට ටික අහුම්කම් දෙනවා මොනවා හරි එතන තියෙන බවක් මට පෙන්න බුදුදහම. එදා සාකච්ඡාවට ගියේ ඉතියල්ලා සිවන්ත අර්ථලාත් කියන ඒ දේවගතුන තමයි මේ වැඩසටහන මෙහෙව්වේ සාකච්ඡාව ඉදිරිපත් කරේ. එතුමා කියනවා බයිබලයේ පොත් හතරක් තියෙනවා එක පොතක තියෙනවා විච විස්තරයක් කිව්වා. යේසුස් වහන්සේ කුරුසේ තියලා එන ගහලා තියෙනකොට එයාගේ අනුගාමිකේ ඉඳලා තියෙනවා. ඒ අනුගාමිකේ ඉන්නකොට දැන් යේසුස් වහන්සේ හිටියොතන නිරෝධය අර කාණු කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ වගේ. එතන නිරෝධයේ ඉන්නකොට මෙයා හිතුවේ මෙයා මැරිලායි කියලා. මෙයා මැරිලා ඉන්නේ. එතකොට එයා ටික වෙලා ඉඳනකොට ඊට පස්සේ එයා ඉදිරිපිටම මෙයා නැගිට්ටා යේසුස් වහන්සේ නිරෝධී. නැගිටිනකොට අතපය එක්කම වැඩ කරන මේව කරනකොට මෙයා හොඳටම බය වුණා. බය වුණේ මොකද මේක අවතාරයක් හොල්මනක්ද දන්නේ නැහැ. බය වෙන තමයි ඕනේ. මැරිච්ච මිනිහ නැගිටිනකොට. එතකොට මෙයා බය වුණා හොඳට. බය වුණාම යේසුස් සමිඳුන් වහන්සේත් ඒක දැක්කා. මෙයා බය වෙලා ඉන්නේ. එතකොට ඒ වෙලාවේ මෙයාට සැකේ දුරු කරගන්න හින්දා බැදපු මාළු කෑල්ලක් ගෙනත් දීලා තිනවා. සිනගෝගේ වැඩසටහනේ ගිය කතන්දරේ මේ කියන්නේ. මම හොඳින් අහගෙන හිටියා. එතකොට මේ මාළු කෑල්ල ගෙනත් දුන්නාම ජේසුස් සමිඳුන් ගත්තා ඒක. අරගෙන උන්වහන්සේ වැරදුවා.
වැළඳුවන් පස්සේ අරයාගේ සැක දෘෂ්ටි සම්පූර්ණයෙන්ම නැතිව ගියා. මේ අමනුෂ්‍ය දෝෂයක් නෙවෙයි කියන බව දැනගත්තා. අන්න එතනදී කතා සිද්ධියත් කානුකොණ්ඩඤ්ඤ හාමුදුරන්ගේ සිද්ධියත් දෙකම එක හා සමානයි. පොඩ්ඩක් වෙනස් නැහැ. පොඩ්ඩක් වෙනස් නැහැ. මම කලින් වැඩසටහන ධර්ම දේශනාවල පළමුවෙන් මම කිව්ව ළමයි යේසුස් වහන්සේ බුද්ධ ශ්‍රාවකයෙක් කියලා. මම තා කරුණු කාරණාවකට උඟ ඉදිරිපත් කරා. එතකොට යේසුස් වහන්සේ අරියත් උත්තමී බුද්ධ ශ්‍රාවකී. නමුත් බුද්ධ ශ්‍රාවකයෙක් වෙනකොට යේසුස් වහන්සේ මේ ලෝකෙට පහළ වුණේ රෝමයේ බුදුන් වහන්සේ ඉන්දියාවේ දඹදිව බුදුන් වහන්සේ ලෝක පහළ වෙලා දැන් අවුරුදු 2500ක් කියමුකෝ. යේසුස් වහන්සේ අවුරුදු 2000 කට වැඩි කාලයක් වෙනවා බිහි වෙලා පහළ වෙලා. හැබැයි බුදුදහම තිබුණ මේ ත්‍රිපිටක ධර්මය තිබුණ නිවන් ධර්මය තිබුණා. මහා කාශ්‍යප දෙවියන් වහන්සේ දේශනා කරපු ධර්මය ගන්තාරූප කරපු ධර්මය. මේක ජේසුස් ස්වාමීන්ට මේක අහුණා මේ ධර්මය. එදා ඉන්දියාව කියන්නේ ඔය ලෝකේ හැමතැනම ශාස්ත්‍රවරු බිහි වෙන දාර්ශනික හොයනවා ඒක හැම පැත්තටම. මෙයාට අහුණා මෙයා මේක දියුණු කරා. දියුණු කරාලා තමයි අර නිරෝධයට යනකම් සිය හදාගන්න පුළුවන්. එතකොට සිය නිරෝධයට යනකම් පවත්වන්න පුළුවන් බුද්ධ ශ්‍රාවකයතුම පමණයි. දෙවියන් වහන්සේ කියන්නේ මේ විශ්ව ධර්මතාවය. දෙවියන් වහන්සේ කියන්නේ සත්‍යයේ පුජ්‍යලයක් නෙවෙයි. අර මම පාලින් කෙන්නර දීපු එක්කහුව වෙන යෝධය දෙන්නට. විශ්ව ශක්ති දෙකකට. ඒකට කියනවා දෙවියන් වහන්සේ කියලා. නමක් දාගන්න තියෙනවා. ඒකට වරදක් නැහැ. හැබැයි යෝග අසුත්ත පුජාර්චන සෑම කෙනෙක්ම මේක හිතන්නේ සත්ත්ව පුජ්‍යල සංඥාවක් වශයෙන් ගන්න එක තමයි වරද. යේසුස් වහන්සේ ඒකාන්තම වශයෙන් අරියත් වෙච්ච උත්තමී. ශ්‍රේෂ්ඨ උත්තමී. නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන් ඇත්තේ. ඔය පුරුෂය කියන්නේ මොකද්ද? ඔය රීප කැලි දෙකක් ගහලා කතරි ගහන එක නෙවෙයි. ඕකනේ ඔය සෝනේ හිටන් ගිහින් ගහන්නේ. ගෙවල් වල ඉස්සරහා ගහගෙනක් තියෙන්නේ. යේසුස් වහන්සේ ඉල්ලලා තියෙන පිටි දෙක නෙවෙයි. පුරුෂය කියන්නේ මොකද්ද? කුරු කියන්නේ කුරු වෙච්ච, හිර වෙච්ච. කුරු කියන්නේ ඒක තේරුම අර්ථය ඕක සංස්කෘත වචනයක්ද දන්නේ නැහැ, ග්‍රීක වචනයක්ද කියන එක මට කියන්න බෑ. කුරු කියන්නේ තද හිර වෙලා තිබිච්ච තැන. හිර වෙච්ච. සය කියන්නේ කුරු සය කියන්නේ දිගෑරියා. දිගෑරන කුරු වෙච්ච එක දිගෑරනවා. මොනවද සය? සලායතන සය නිරෝධ වුණා. බලන්න කොච්චර පැහැදිලිව තියනවා කියලා. එතකොට සලායතන 6. චක්කු ආයතන, සෝත ආයතන, ජීව ආයතන, රස ආයතන, කාය ආයතන, මනෝ ආයතන. මොන ආයතන 6. ඔය ආයතන 6 නිරෝධුණා පොඩ්ඩක් ඉතුරුුනේ නැහැ. ඉතුරුව නැතුණාන් පස්සේ නිරෝධයට 100 පිටන්නේ. යේසුස් වහන්සේ එක්කම දිනු කළා. මම බය නැතුව කියන්නේ මට පුළුවන්කම තියෙනවා මේ ඔක්කොම කියනකොට කවුද මේ ඉන්නේ කියලා. ඒ ඉරියව් කියනකොට. හැබැයි ඔය එක එක මේ බුදුදහම දෙකට කැඩිලා තියෙන. දෙකට නෙවෙයි කීයකට කැඩිලා මම දන්නේ. මම මේ ත්‍රිපිටකයේ පැත්ත විතරයි කියන්නේ අන්‍ය ආගමිකයන් එදා ලෝකයේ තිබිච්ච සේරම මේ ත්‍රිපිටකයට ඇතුළු වෙලා. ඔය සංගායනාවල වලින් වරින් වර කරගෙන ඉතුරු කරගෙන තියෙනවා. මේක තියෙනවා සස්සාත්‍රුන්ගේ එක තියෙනවා. ඒවා තියෙනවා. ඔය සිල්පත කියන්නේ ඔය සස්සාත්‍රුන්ගේ එක. එතකොට ඊළඟට තියෙනවා ආණ්ඩි දහමේක. ඔය එක්කෝම මේකේ තියෙනවා බුදුදහමේ නිවන් ධර්මේ ටිකක් තියෙනවා. පතුලෙම. ඒක තෝරගන්න බෑ මේ කට්ටියට. ඒකනේ ඔය ත්‍රිපිටකයේ ඔය නිවන් ධර්මේ වණ කියන්නේ නැත්තේ. මේ වගේ තෝරන්න බෑනේ. දැක්කේ නෑනේ. මග ගියේ නෑනේ. ඉතින් කතෝලික සභාවත් කරන්නේ මොකද? බයිබලයේ පොත් අතරක් ඉදා කිව්වා. පොත් අතරක් තියෙනවා. පොත් අතරෙන් මේ අරගෙන හොඳට පොතක් කිව්වා. පොත අරගෙන බලන්න මේ විශ්ය නැද්ද කියලා. ඒක ඒකාන්ත වශයෙන් තිබිය යුතුයි. ඒක ඒකාන්ත වශයෙන්ම තිබිය යුතුයි. මම බයිබලයේ බැලුවේ නෑ. මම ඊට අර පැය භාගයක සාකච්ඡාවට විතරයි එම්කන් දුන්නේ. මෙච්චර දෙයක් මම පෙන්නන්නේ. එතකොට ජේසුස් ස්වාමීන් කියන්නේ බුද්ධ ශ්‍රාවකෙක්. වන්දනීයයි පූජනීයයි. උත්තමයි. අට්ඨපුරුෂ පුද්ගලා ඒස භගවතෝ ශා วก සංඝෝ ආහුනීයෝ පාහුනීයෝ දක්ඛිනීයෝ අංජලිකරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති. අට්ඨපුරුෂ පුද්ගලී. ඕක ඉස්කෝලේ යනවාම කියවනවා ළමයි.
කට්ටට පුද්ගල ධම්මතා ශාස්ත්‍රයේ සංගමි මන්සර නත්තමු පේමි. යේසුස් වහන්සේ ගැන ඔය කියන්නේ. යෝවද සම්භව රෝමනු දේශෝ ශාක්‍ය මුනි භගවා කත කිච්චෝ පාරගතෝ බල විරිය සමංගී සංසුක සංසාර නත්තමු පේමි. එහෙනම් යේසුස් වහන්සේ බෞද්ධ ශ්‍රාවකයන් නෙවෙයි කියලා කියන්න පුළුවන්ද? ඔය කාටවත් කියන්න බෑ. ඕකට වෙන මාගම් හදාගෙන කියෙව්වට ඕක හරියන්නේ කතාන්දරයක් නෙවෙයි. පාන්සල කරන එකත් සම්පූර්ණම වැරදි. ඒව අනුමත කරන්නේ නැහැ මම. ඒකත් වැරදි. එතකොට යෝවද සම්පව රෝමනු දේශු රෝමේ යේසුස් වහන්සේ එතනම කියනවා ඉතින් බයිබලයේ තියෙන රෝමේ බිහි වුණා කියන්නේ යේසුස් වහන්සේ. ශාක්‍ය මුනි භග වාකත කිච්චෝ. ශාක්‍ය මුනි කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ. වාකත කිච්චෝ කියන්නේ උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ ත්‍රිපිටකයේ තිබුණා. මෙයා පරිශීලනය කළා මේක. කරලා ඉවරයි ප්‍රතිපත්ති පූජාවේ හැතුරුලා බොහෝ කාලයක් ගිලා මේ නිරෝධයට සිය හිටිනකම් පිළිහිටා ගත්තා. ඔය බයිබලයේ එක පොතකම තියෙනවායි කියනවා. හැබැයි ඒවා කියන්නේ මේ ක්‍රිස්තියානි කතෝලික සභාව. මංගාවට ආව මගෙන් බණ අහනකොට මම විහාරස්ථානික බණ කියන්න ගියා. දැන් බොහෝ කල් වෙනවා. මේක අවුරුදු 12 14ක් විතර වගේ. ඒ වෙලාවේ මම බණ කියනකොට එතන හිටිය තව පිරිමියෙක් කෙනෙක්. ඇවිල්ලා එයා මගේ ළඟින්ම කකුල් දෙක ගාවම කිට්ටුවම වාඩි වෙලා හිටියා. සීල් පොය දවසේ. මම උතුම් නිමම් මඟ දේශනා කරා. දේශනා කරනකොට මේ මිනිස්සයා මහත්තයා අහගෙන හිටියා හොඳට. වයස ගතයි. එතකොට අවුරුදු 60ක් විතර වෙනවා. එතකොට දේශනාව ඉවරුණාන් පස්සේ මේ මහත්තයා මංගාවට කිට්ටුවටම ඇවිල්ලා කියුවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ දේශනාව සහ මුලින්ම පරම සත්‍ය මේකයි. බයිබලයේ තියෙනයි කිව්ව ඔබ වහන්සේ දේශනා කරපු යම් යම් කොටස් බයිබලයට ඇතුල් වෙලා. මම එතකන් දන්නේ නැහැ මේ මොකක්ද. ඉතින් පළමුවෙන් කිව්වේ මේ මහත්තයා. ඒ බයිබලයේ තියෙනයි කිව්ව පොත් 4ක්. මේ මහත්තයා කිව්වේ. මේ මහත්තයා කිව්වා මම උපැත්තියෙන් ක්‍රිස්තියානි කතෝලිකයෙක් වුණා. උපතින්. ඒ ක්‍රිස්තියානි කතෝලික දහමෙන් ඉවත් කරලා දැන් බුදුදහමට ආවා කියලා කිව්වා. පන්සලට යන්නේ. ඒ පොත් 4 තියෙනවායි කිව්වා ජේසුස් වහන්සේ දේශනා කරලා 27 අවුරුදු 27ක් සම්මා සම්බුදුවරුන්ගේ උපදේශ මතයි. එහෙම දිනු කරලා තමයි මම මෙතෙන්ටපත් වුණේ කියලා ජේසුස් වහන්සේ දේශනා කරපු බයිබලයේ පොත් 4 එක පොතක තියෙනවා කියලා කිව්වේ උපතින්ම ක්‍රිස්තියානි කතෝලික මිනිස්සු මට දැන් අවුරුදු 14ක් විතර වගේ වෙනවා. එතකොට ඕවා මගේ එක්කම මනසේ තිබුණා. දැන් එක ටික එනකොට දැන් ඔය ක්‍රිස්තියානි කතෝලික සභාව දැන් සිනගෝගය කියලා වැඩසටහනක් යනවා සිකුරාදට. ඉරිදටත් යන ඒ අයගේ හතමාර්ග එකක්. සිනගෝගේ බොහොම වටිනවා. මම ඕවාගේ තියෙන ධම්ම කරුණු ඇහෙනකොට මම ටක් ගාලා අපි දකින්න මොකද්ද මේ වෙන්නන්නේ කියලා. ඒකෙන්ද නියත වශයෙන්ම ක්‍රිස්තියානි කියන්නේ බුද්ධ ආගමයි කියන්නේ එකක්. ඔක ආගම් දෙකක් බෙදාගෙන කඩාගෙන තියෙනවා. ආගම් කරගෙන. එකම දර්ශන. එකම ශාස්ත්‍රූවරයා. එකම මඟ. එකම බුදු මඟ. එකම නිවන. මම කතෝලික සභාවට මේ වෙලාවේ සිහිපත් කරන්න කැමතියි. හරි කරුණාවෙන් මම පෙන්වන්න දෙන්නේ මේ කතෝලික සභාවට. මම මෙච්චර කාලයක් බණ කියනකොට මම පන්සලට හුඟක් කතා කරා. කතා කරාට පන්සලෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. මේවට විරසකම්මයි කළේ. මට ඒක කරාට කමන්නේ කරගත්තු අය ගුණ කොට වර්ධාරණ යාවි. මම මේ අවස්ථාවේ සිහිපත් කරනවා මේ කතෝලික සභාවට විවන්ත හර්ෂසත් පූජකතුමාට ඔබතුමාට සැබවින්ම දෙවියන් වහන්සේ දැක ගන්න ඕන නම් ඔබගේ අනුගාමිකයන්ට දෙවියන් වහන්සේ පෙන්වන්න දකින්න ඕන නම් දැක ගන්න ඕන නම් ස්වර්ග මොක්ෂයට යන්න පැමිණෙන්න ඕන නම් ඒකට ඕන කරන ධර්මය තමයි මම ගාව තියෙන්නේ. ජේසුස් වහන්සේගේ දේශනා කරපු ධර්මයේ තියෙන්නේ මම ගාව. භාෂාවෙන් විකෘති වෙලා තියෙන්නේ. මම කතෝලික එක්කටම මම එන්නයි කියන්නේ. කතෝලික සභාව මේක හොඳට කල්පනා කරලා ඔය කට්ටියගෙන් හුඟක් නෙවි එක 20ක් විතර හොඳට තරුණ ජවය තියෙන ලෙඩ රෝග අඩු බොහොම නිහතමානී පුද්ගලයෝ 20ක් විතර එන්න. කාන්තාපක්ෂයට ආවට කමන්නේ නැහැ. කාන්තාපක්ෂෙත් හිටියට කමන්නේ. ඔය පිරිස දෙපිරිසම ඇවිල්ලා මම මග කියලා දෙන්න. මග කියලා දුන්නාන් පස්සේ ඒ මගටම අනුගත වෙන්න මාංශ වෙන්න. පල්ලිය තිබුණට කමන්නේ නැහැ ඔය. පන්සලත් ඔහෙ තිබුණට කමන්නේ නැහැ. ගොඩනැගිලි බෞද්ධක සම්පත්නි ඒව උපයෝගී කරගන්න මේකට. පල්ලිය පුළුවන් හරි ෂෝක් එකකට කරන්න.
මම ක්‍රිස්තියානි පල්ලියට ගිහිලා තියෙනවා ওই විවේක ගණ්ඩාරෙහිමි පාගමනින් යනකොට. කවුරුවත් නැහැ වගේ. ඒසකට මේ පල්ලියට ගියන් පස්සේ මේ මග අහගත්තාම ඔය කට්ටිය වෙන වෙනම ඉඳගෙන තමන් මේ සිහිය පවත්වා ගන්න මෙතනදී කර්මස්ථානෙ. සෝවාන් මාර්ගඵලයටපත් වෙනකටම දේශු තමයි දකින්නේ. බෞද්ධය නම් බුදුන් තමයි දකින්නේ. සෝවාන් මාර්ගඵලය කියන්නේ බුදු වෙනවා කියන්නේ සෝවාන් මාර්ගඵලයට. දේශු දකින්නයි කියන්නේ ක්‍රිස්තියානි කතෝලික ආගමේ හැටියට දේශු දකින්නයි කියන්නේ දර්ශන. සෝවාන් මාර්ගඵලයට. සම්මා දිට්ඨියට. ඔය ඉටිපන්දම් පත්තු කරලා පොල් තෙල් පත්තු කරලා පෙරහැරේ ගියාටත් ඔය පන්සලයි ක්‍රිස්තියානි කතෝලික සභාවයි මම මේ අපේ අහසයන් නෙමෙයි මම මේ කියන්නේ. නොමග ජයෙන්ද එපා. මේ අවස්ථාව කාටවත් අහුවෙන්නේ නැහැ. මේකේ ආගම් ભેද, ಜಾති ભેද, කුල ભેද කිසිම දෙයක් මෙතන නැහැ. මං ගාව කොහොමඩක්ම නැහැ. බොහොම කරුණාවෙන් අනුකම්පාවෙන් මම පෙන්නලා තියෙන්නේ. එතකොට ක්‍රිස්තියානි කතෝලික සභාවට යම් පිරිසකටවත් මේ දර්ශනය පෙන්වන්න පුළුවන් වුණොත් අන්න එතන ඉඳලා පුළුවන් යේසුස් වහන්සේ කවුද කියලා පෙන්නගෙන ධර්මයේ හරියටම පෙන්වන්න ඕන ධර්මයේ මොකද්ද කියලා පෙන්වන්න පුළුවන් ඒගොල්ලන්ට. මම උත්සාහ ගත්තා. මේ ශාසනය පැවිදි වෙලා මම මගපලටපත් වුණා. සංසාර දුක් කෙලවර කරා. ස්වර්ග මොක්ෂයටපත් වුණා. මේ ධර්මයේ දෙන්න ගත්තට කිසි කෙනෙකුගෙන් මේකට කිසිම සහයෝගයක් ලැබුණේ නැහැ. මම ඒක නිසා තමයි මම පල්ලියට එන්නත් ක්‍රිස්තියානි කතෝලික සභාවේ ඒ පල්ලියට එන්නත් ලෑස්ති ධර්මයේ දේශනා කරන්න ඕන වෙලාවක මට කාගෙන්වත් තහංචි මම බලාපොරොත්තු තහංචි කොච්චර මාව නවත්තන්න පුළුවන් జగතේ මේ ලෝක ධාතු වෙන්නේ නැහැ. මම මරණය කියන එක හොඳට අඳුරන කෙනෙක්. ඒ නිසා කරුණාවෙන් බොහොම මෛත්‍රියෙන් මම මේ පෙන්ලා දෙන්නේ යේසුස් වහන්සේ බොහොම බලන්න බෑ. එහෙම පේන්නේ නැහැ. අධ්‍යාත්මික ගුණධර්මයම වඩන්න ඕන. අධ්‍යාත්මික ගුණධර්මය වඩාගෙන යනකොට Tamanට බැරි දෙයක් නෙවෙයි මේක. මංගාව ඉන්න බුදුන් වහන්සේ දැකපු ගිහි පින්වතුන් පිරිසක්. ප්‍රායෝගිකව මම ඒකින්ද මම කියන්නේ. මම දැක්කපු දෙයම ඒක ඇත්තොත් දැකලා. දැකලා මම මේ මග මට කිව්වා මම ඒක අනුමත කළා. මේකට ಜಾති ભેදයක්, ආගම් ભેදයක්, ස්ත්‍රී පුරුෂ ભેදයක් මෙතෙන්ට නැහැ. එතකොට මේ ටික මම කියන්නේ බොහොම කරුණාවෙන් ක්‍රිස්තියානි කතෝලික සභාව ආමන්ත්‍රණය කරන්නේ. මහත් කරුණාවෙන් මට හරීම සතුටක් ඇති වුණා එදා සිනගෝගයට කන් දුන්නාම දැන් සති 3ක් විතර වගේ වෙනවා. නිවන්ත හර්ෂසාත් කියන එතුමා මේ තමයි එදා සාකච්ඡාවට ආවේ. බොහොම භාෂාව හොඳ පරිවර්තනය හොඳට දන්නවා. ග්‍රීක භාෂාව මේ සංස්කෘත භාෂාව පරිවර්තනය කරනවා. ඒකෙන්ද මම හරි කැමති වුණා මේ භාෂා මේ විස්තර ටික හොඳට අහනකොටම අනේ බුදුන් වහන්සේගේ ධර්මය නේද මේ කියන්නේ. ශාස්ත්‍රවලගේ දර්ශනේ නේද මේ පෙන්වන්නේ. ඒක මම දැන් කිව්ව කරුණ වලින් සේරම ඔප්පු වෙලා තියෙනවා. පාන්තල පිළිගන්නත් ඕන කතෝලික සභාව පිළිගන්නත් ඕන. මම දෙපැත්තෙන්ම අල්ලලා දීලා තියෙනවා. යේසුස් වහන්සේට මාළු කෑල්ල ගෙනත් දීලා නිරෝධාපත් ඉන්නකොට එතනදී ඒ පැත්ත වෙන්නවා. කාණු කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ට අර ගල්පොත් උඩ නිරෝධාපත්තිය සමවැදිලා ඉන්නකොට බඩමුට්ටු ඇඟට හේතු කරගෙන දැක්කේ නෑ නැගිටිනකොට දඩබඩ ගා බිව්වා අහුරු ටික දිව්වා. අන්න ඒ මේ කරුණු දෙකම එකම හා සමානයි කෙසඟක් අක්ක වෙනස් නෑ. එතකොට බුද්ධ ශ්‍රාවකයෝ නෙවෙයිද? බුද්ධ ශ්‍රාවකයෝම තමයි. මගේ දැන් මෙතන වෙඩිචාල මරණවයි කිව්වා. මේක මම නැහැ කියන්නේ නෑ කොතනකවත්. මේක ඒක එහෙමමයි. ඒක වෙනස් කරන්නේ නෑ කොහොමදවත්. උතුම් බුදු පියාණන් වහන්සේගේ බුද්ධ පුත්‍රයෝ දැකපු දර්ශනය දීපු මඟ හොඳට ධාරණය කරගෙන දේශනා කරන ධර්මයක් ආයේ නෑ අපස්සට හරවන්නේ. ඒක හරවන්න බෑ. හරියට උපමාවක් කියනවා නම් හීයෙන් විදපු දුන්නක් හා සමානයි. දැන් හීයෙන් දුන්නක් විදිනකොට හීය ඇදලා දුන්න තියාලා හීයෙන් ඇදලා වේගෙන් ඇදලා අතාරිනවා. හීය මග නතර වෙනවද? යන්න පුළුවන් තරම් වේගෙතරින්ම ගිහිල්ලා කෙලවරටම වැටෙනවා. ඒ වගේ අපි දේශනා කරන එක වචනයක්වත් මොන අභියෝග ආවත් මොන මාර බන්ධන ආවත් මොන කෙනෙක් ආවත් ඒ කිව් එක මරපන්
මේ කතාව පරම සත්‍යයි. මේක තමයි පරම සත්‍යය. ඒකෙදි තමයි බොහොම කරුණාවෙන් නැවත මතක් කරන්නේ කතෝලික සභාවට මේ ඩිංග මම දේශනාව අවසන් කරනකොට හිතාගෙන මම මේක කරේ. මේක මේ අපේ බෞද්ධ ජනතාවත් තේරුම් ගන්න ඕන. ක්‍රිස්තියානි කතෝලික බැතිමතුණු මේක බාර ගන්න ඕන. Tamanට පුළුවන් වෙන්නේ මෙන්න මෙතනින් තමයි යේසුස් දැක ගන්න. යේසුස් දැක ගන්න විදිය මම පෙන්නලා දෙන්න මග. ස්වර්ග මොක්ෂයට යන්න මම පෙන්නලා දෙන්න. මොක්ෂය කියන්නේ නිවනනේ. ස්වර්ගය කියන්නේ පිරිසිදු සුද්ධ වුණු කියන අර්ථය. ස්වර්ගය කියන්නේ. ඔකට කියන සුගතියක් කියනවා. මම පෙන්නලා දෙන්න. මම හුඟා බැලුවා උත්සාහ කරා අපිට පන්සලෙන් කිසිම සහයෝගයක් ලැබුණේ නැහැ. ආරඤ්ඤයි කියන ඒවා ඊට හපන්. ගොඩ බෙල්ල කටු ඇතුළට වැදුනා ඕක අසට වෙලා ඉන්න මොනම සත්‍යයක් නැහැ. මම බොහොම සංවේගයෙන් මේව මතක් කරන්නේ. ඊටාම සංවේගයෙන් මම මතක් කරන්නේ මේවා. මේවට කිසිම තැනකින් අපිට ඉඩක් ලැබුණේ නැහැ. මම ඒකෙන්ද අවසාන වශයෙන් මම තීරණය කරා ඔය කරුණු කාරණා මගේ කනේ වැටුණා. කතෝලික සභාවට ආමන්ත්‍රණය කරන්න. කතෝලික ජනතාවගේ හදවත තට්ටු කරන්න. මම හිතන්නේ කතෝලික සභාවට මේ සභාව මේ ගැන අවධානය යොමු කරලා දේවි. පන්සල වගේ හැසිරෙන එකක් නැහැ කියන විශ්වාසය මං ගාව තියෙන්නේ. මං කතෝලික ජනතාවට හදවත තට්ටු කරේ මේ වෙලාවේ මේකයි. මේක හදවතට මේකට පෙන්වන්නේ. හදවතට දැනෙන්නේ. ශරීරයකට නෙවෙයි. හෘදයාංගම මේක පෙන්වන්නේ. තමන්ගේ හදවතින්ම මේක පෙන්වන්නේ. අටලෝ දහමින් කම්පාවටපත් නොවි පෙන්වන්නේ. මගේ ධර්මයේ කතෝලික සභාව අහනවා. ඒක මම දන්නවා. එතකොට මම ඔය කතෝලික සභාවටවත් මම ඉස්ලාම් ධර්මයටවත් මම කවදාවත් එකම ආගමකට අගෞරව කරන්නේ නැහැ මම. තමන්ට කැමති දේ තමන් කරගෙන යන්න. හැබැයි මම ඒකාන්තයෙන්ම වශයෙන් කියනවා කතෝලික සභාවට ස්වර්ග මොක්ෂයට ඔය යන ක්‍රමයට යන්න බෑ. ඒක නම් මම නිර්භයවම කියනවා. ඒක ජේසුස් වහන්සේගේ දේශනාවල කතෝලික සභාවම ඉදිරිපත් කරලා තියෙන ලෝකෙට මේ සමාජගත කරලා තියෙනවා. ඒක මම අනුමත කරලා තමයි මේ දේශනාව අද දේශනා කරන්නේ. මගේ නම්බරේ දෙන්න කතෝලික සභාවට මගේ නම්බරේ දුන්නාම හැන්දෑවේ 6න් පස්සේ කතා කරන්න. විවන්ත හර්රත් පූජකතුමාට විශේෂයෙන්ම මතක් කරන උන්වහන්සේ තමයි මේ වැඩසටහන සිනගෝගයේ කියන වැඩසටහන පවත්වගෙන යන්නේ. එතුමා මේ නම්බරේට මට කතා කරන්න. අවංකව. නිහතමානීව. එතකොට 071යි 40යි 44යි 646 071යි 40යි 44යි 646 මම විශ්වාස කරනවා මාව ආමන්ත්‍රණය කරයි කියලා. මේක බය නැතුව දෙන්න. ප්‍රායෝගිකවම ජේසුස් වහන්සේ මේ ක්‍රිස්තියානි කතෝලික සභාවට පෙන්නන්න. දැක ගන්න අවස්ථාව ලබා දෙන්න. ඒක තමයි පරම යුතුයකම. ඒක තමයි ජේසුස් වහන්සේ ගයක් ගානේ ගමක් ගානේ ඇවිදමින් ධර්මයේ ප්‍රචාරය කරා. ඒක බුද්ධ දේශනාවම තමයි. චාරික භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය. මොකද්ද මේ කියන්නේ? 69 පැවිදි වෙලා සාසනේ පටන් අරගෙන 69ට කිව්වේ චාරික භික්කවේ චාරිකම් මහණින් තනියම ඉඳගෙන. දෙන්නෙක් එක්ක තනියෙන් ඉඳත් එපා දෙන්නෙත් එක්ක මගේ යන්නත් එපා. ඒක තමයි චාරික භික්කවේ චාරිකම් කියන්නේ. බහුජන හිතාය බහුජන සුඛාය බොහෝ ජනතාවගේ හිතසුව පිණිස නිවන් පිණිස නුඹලාගේ ප්‍රඥාවෙන් දැක්ක ධර්මය පමණක් ලාභ සත්කාර කිසිත ප්‍රශංසා වලට ගිජු නොවි සත්වයාට මේ පිහිට පිණිස නිවන් පිණිස නුඹලා දැක්ක ධර්මය පමණක් සත්වයාට දේශනා කරන්නයි කියලා. ඒක ජේසුස් වහන්සේ කළා. ඒක මම නිර්භයවම කියනවා. ඔය බයිබලයේ සිනගෝගේ වැඩසටහන් වලට මම කන්න දුන්න කාලයත් එක්ක මම ඒක ජේසුස් වහන්සේ කරා. ගමින් ගමට ගියා. නොයෙකුත් අපහාස නින්දා වින්දා. නොයෙකුත් දුක් ගැහැට වින්දා. නොයෙකුත් අපහාස වින්දා. මරියතුමීගේ පුත්‍රයා ජේසුස් සමිඳුන්. එතකොට තාත්තෙක් නෑ අරෝමේ කියලා වඩුවයි කියන නොයෙකුත් අපහාස නමුත් සැලුනේ නෑ ජේසුස් වහන්සේ. මේ සත්‍යයට මහා පතල මහා කරුණාවෙන් මේ ධර්මයේ දුන්නා. අපි කරන්නේත් ඒකම තමයි. අපිට එදා යුගයේ වගේ මේ ඇවිදලා ගන්ධනාව වල ගිහිල්ලා මේක ප්‍රචාරය කරන්න බෑ. ඒ තරම්ම සමාජයේ දුෂ්ටයි.
ඒක නිසා මේ දුරකථන වලින් ගන්න පුළුවන් විදියට YouTube මාර්ගයෙන් මේ ධර්මය දෙන්නේ ලෝකෙටම යනවා. එතකොට මම පන්සලට බොහොම කලින්